හරි. ඔයාලා ෆියුචර් ට්‍රේඩ් එකක් දාගන්න මුලින්ම කරන්න ඕනේ මේ ට්‍රේඩ් කියන ඔප්ෂන් එකට එන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ මෙතනින් කොයින් එක හොයාගන්න එක. හරිනේ. ඒක දන්නවනේ කොයින් එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ WLE කියලා තියෙන තැන සර්ච් කරාම මෙතන සර්ච් බාර් එකෙන් හොයාගන්න පුළුවන්. ඔයාට අදාළ ඕන කොයින් එකක් හොයාගන්න පුළුවන්. ඇනලයිස් එකට හරි එහෙම නැත්නම් සිග්නල් එකට හරි ට්‍රේඩ් කරනවා නම් හොයාගත්ත හැකි. ඊට පස්සේ මෙන්න මේ USDT perpetual කියන එක සිලෙක්ට් කරන්න. හරිද? ඒක සිලෙක්ට් කරාම මෙන්න මේ විදිහට ඔයා ෆියුචර් ට්‍රේඩ් එකට එනවා. බැරි වෙලාවත් ඔයා මෙතන සර්ච් කරලා WLE කියලා උදාහරණයක් විදිහට ඔයා හොයාගත්ත කොයින් එක අපි හිතමු WLE කියලා. මෙතන සර්ච් කරලා මෙන්න මේ යටින් ස්පොට් කියන එක සිලෙක්ට් කරොත් ඔයා යන්නේ ස්පොට් ට්‍රේඩින් එකට. ඒකට අපි ෆියුචර් ට්‍රේඩින් එකට එන්න නම් අනිවාර්යයෙන්ම එතන යටින් තියෙන perpetual එක තියෙනවද කියලා බලන්න ඕනේ. මෙන්න මේ විදිහට මෙතන යටින් USDT perpetual කියන එක තියෙනවද බලන්න ඕනේ. ඒක සිලෙක්ට් කරාම මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි isolated the cross mode කියන එක සිලෙක්ට් කරන එක. හරිද? cross mode එක නම් සිලෙක්ට් කරන්නේ ඔයාගේ කැපිටල් එකෙන් සම්පූර්ණ ගාණම ට්‍රේඩ් එකට වැටෙනවා. හරිද? isolated mode නම් ට්‍රේඩ් කරන්න ඔයා මාජින් එකට දාන්න කීයද ඒ මාජින් එකේ ගාණ විතරයි ට්‍රේඩ් එකට වැටෙන්නේ. ඒක මම ආයෙත් පැහැදිලි කරන්නම්. අපි එක්සැම්පල් එකක් ගමු. අපි හිතමු මෙතන $100ක් තියෙනවා මගේ account එකේ. හරිද? ඔයා දැන් isolated mode select කරලා තියෙන්නේ මේ $100න් ඔයා $5ක් දානවා මාජින් එක විදියට මේ ට්‍රේඩ් එකට. හරිද? මේ ට්‍රේඩ් එකට දැම්මට පස්සේ බැරි වෙලාවත් මාකට් එක loss පැත්තට ගියොත් ඔයා long එකක් නම් දාලා තියෙන්නේ short උන. හරිද? loss පැත්ත කියන්නේ short උන. ඔයා short එකක් නම් දාලා තියෙන්නේ මාකට් එක long පැත්තට ගියොත් ඔයා loss. අපි එක්සැම්පල් එකක් විදිහට හිතමු මේක long trade එකක්. හරිද? මේක long trade එකක්. එතකොට මේක මෙන්න මේ විදිහට පහළට loss වීගෙන ඇවිල්ලා මේක liquidation වෙන price එකක් තියෙනවා. අනිවාර්යෙන් අපි trade එකක් දාපුවම liquidation price එකක් add වෙනවා. මේ liquidation price එක හැදෙන්නේ ඔයා දාපු මෙන්න මේ $5ට විතරයි. isolated mode එකෙන් දැම්ම. එතකොට අපි හිතමු මෙන්න මෙතන තමයි ඔයාගේ liquidation price එක. මෙතන තමයි liquidation එක. එතකොට market එක මේ level එකට ආපු ගමන් ඔයා දාපු මේ $5ක ප්‍රමාණය ඔයාට නැති වෙනවා. හරිද? isolated mode දැම්මොත් මතක තියාගන්න ඔයා දාන margin එක විතරයි trade එකෙන් loss වුණොත් loss වෙන්නේ. හරිනේ? ඒක තේරුණා නේද? හරි. ඊට පස්සේ අපි ගමු cross mode එක. cross mode එක ගත්තාම මේකම example එකක් විදිහට ගමු. අපි මෙතනදී මේ විදිහට $100ක් තියෙනවා. cross mode එකෙන් දානවා $5ක්. cross mode එකෙන් $5ක් දානවා මේ trade එකම. හරිද? ඒ කියන්නේ දැන් මේක long trade එකක් නේ. එතකොට මේක short වුණොත් මේ විදිහට පල්ලෙහාට isolated එකේ හැටියට නම් liquidation price එක තියෙන්න ඕනේ මේ level එකේ. අපිට $5ක් නැති වෙන්නේ. හරිද? දැන් මේක cross mode එකෙන් දාලා තියෙන නිසා liquidation price එක හැදෙන්නේ මේ අපේ capital එකේ. ඒ කියන්නේ future එකේ තියෙන සම්පූර්ණ මේ $100ක ප්‍රමාණයට. ඒ කියන්නේ liquidation price එක මේ වගේ 20 ගුණයක් පල්ලෙහින් තමයි තියෙන්නේ. දැන් මේක එක ගුණයක් නම් මේ $5 නැතුනේ මේ විදිහට එක ගුණයක් නම් 5/120 ගුණයක් තියෙන. එතකොට 20 ගුණයක් පල්ලෙහින් තමයි liquidation price එක තියෙන්නේ. හරිද? දැන් ඔයාගේ මේ trade එකේට දැන් ඔයා $5ක් වුණාට loss එක ඔයාට $5ක් මෙතන පෙන්නුවාට ඔයා loss වෙන්නේ නැහැ. ඒ කියන්නේ trade එක close වෙන්නේ නැහැ. අපි හිතමු 15ට එද්දී ඔයාට loss එක $10ක් පෙන්වනවා කියලා. ඔයා trade එකට දාලා තියෙන්නේ $5යි. නමුත් loss එක $10ක් පෙන්වනවා. ඒ trade එක close වෙන්නේ නැහැ. ඔයාට තවත් පහළට එනකොට $15ක් පෙන්වනවා loss එක. ඒ trade එක close වෙන්නේ නැහැ. හේතුව ඔයාගේ මෙන්න මේ සම්පූර්ණ $100ම cross mode එකෙන් දාපු නිසා මේ trade එකට add වෙලා තියෙනවා. බැරි වෙලාවත් මේක වෙනස් වෙනවා. stop loss එකක් මේ අතරමැද කොහේ හරි දාලා තිබුණොත්. හරිද? අපි හිතමු stop loss එකක් දාලා තියෙනවා 2.5න් කියලා. මෙතනට market එක වැටිච්ච ගමන් trade එක close වෙනවා. cross mode එකෙන් දැම්මා. isolated mode එකෙන් දැම්මා. ඔයා 2.5න් stop loss එක තිබ්බනම් මෙතනින් close වෙනවා. හරිද? මේ liquidation price එක තමයි මේ විදිහට හැදෙන්නේ. ඔයා දාන margin එකෙන් liquidation price එක හැදෙනවා. isolated එකෙන් දැම්මාම cross mode එකෙන් දැම්මාම මුළු capital එකම liquidation price එකට add වෙනවා. ඒක තේරෙනවනේ සරලව. හරිද? අපිට මෙතනින් දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අන්න. දැන් cross mode එකෙන් දාලා
මේ දැන් ටේක් ප්‍රොෆිට් දැම්මේ නැතත් දැන් කොහොමද සර් ප්‍රොෆිට් එක මේවා කරගන්නේ? ඒ කියන්නේ ඒ හරි කියන්නේ දැන් පැහැදිලි. අපි ස්ටොප් ලොස් දාන්නේ නැතුව තිබ්බොත්ද මේ ස්ටොප් ලොස් කොහොමද දාන්න වෙනවනේ ක්‍රොස් එකේ දැම්මත්. මෙහෙමයි. ස්ටොප් ලොස් Tamanට කැමති නම් විතරයි දාන්න ඕනේ. දැන් මේක දැම්මේ නැත්තන්නේ මං කිව්වේ. ස්ටොප් ලොස් ඔව්. දැම්මේ නැත්තම් තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක අපේ මුළු කැපිටල් එකෙන්ම හැදෙන්නේ. හරිද? දැන් ස්ටොප් ලොස් හැමෝම දාන්නේ නැහැ. ස්ටොප් ලොස් දාන්න නැතුව ට්‍රේඩ් කරන අය ඉන්නවා. ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරන අය ඉන්නවා. එතකොට දැන් ස්ටොප් ලොස් එක දානවා කියලා මෙහෙම බෑ. දැන් අපි හිතමු ඔයා දාන්නේ මාජින් එක ඩොලර් 5යි. හරිද? මාජින් එක දාන්නේ ඩොලර් 5යි. නමුත් ඔයාගේ ස්ටොප් ලොස් එක තියෙන්නේ ඩොලර් 15 වෙන්න. හරිද? ඔයාට පුළුවන් ද මේ ට්‍රේඩ් එක දාන්න අයිසොලේටඩ් එකකින්? අයිසොලේටඩ් එකකින් මේක දැම්ම හැකිද? දැන් සමහර අය එහෙම ඉන්නවා. ඒ කියන්නේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක කියලා එකක් තියෙනවනේ. මේ දේවල් වල ඉස්සරහට අහු වෙනවා. දැන් අපි හිතමු රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 1ට 2යි නම් අවුලක් නැහැ. 1ට 2යි නම් අපිට මේ දෙකෙන්ම ස්ටොප් ලොස් තියන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු මේක 3ට 1ක් කියලා. හරිද? රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 3ට 1ක්. 3ට 1ක් කියන්නේ 3ක් ලොස් වුණොත් 1ක් ප්‍රොෆිට් වෙනවා. හරිද? එහෙම දාන අය ඉන්නේ. එහෙම දාන අය ඉන්නේ. ඒකයි මම කියන්නේ. දැන් අපි හිතමු ඔයා මෙතනට දානවා ඩොලර් 5ක් අයිසොලේටඩ් මූඩ් එකකින්. ඔයාගේ ඇනලයිස් එකේ හැටියට ප්‍රොෆිට් එක ඩොලර් 5යි. හරිද? ප්‍රොෆිට් එක එන්න නම් 100 මාකට් එකේ ගියපුවම ඩොලර් 5 ප්‍රොෆිට් එක හම්බ වෙනවා. ලෙවරේජ් එකත් එක්ක. හරිද? ලොස් ගියොත් එහෙම දැන් 103යි කියන්නේ මේ වගේ 3 ගුණයක් යන්න බෑ. ලොස් ගියොත් ඩොලර් 15ක් ලොස් වෙනවා. හරිද? දැන් අයිසොලේටඩ් මෝඩ් එකෙන් මාජින් එක දාලා තියෙන්නේ කීයද? මම මේ එක්සැම්පල් එකට කිව්වේ කීයද? ඩොලර් 5ක් 5යි. දැම්ම කියලා. 5යිනේ. එතකොට මේ ඩොලර් 15 වෙනකල් ස්ටොප් ලොස් එක අපිට අල්ලන් ඉන්න පුළුවන්. අයිසොලේටඩ් මෝඩ් දාලා. පුළුවන්. බෑ. ඒක ක්‍රමයක් තියෙනවා. ඔටෝමැටිකලි පුළුවන් දෙයිම අල්ලන්න. ඔටෝමැටිකලි බෑ මැනුවල් පුළුවන් නේද? මැනුවල් පුළුවන්. හරිද? අපිට මාජින් ඇඩ් කර කර පල්ලෙහාට අල්ලන් ඉන්න පුළුවන්. නමුත් අපි නිතර මේක දිහා බලන් ඉන්නේ. අපි හිතුව මේක දවස් දෙක තුනක් රන් වෙන ට්‍රේඩ් එකක් කියලා. එහෙම වුණොත් මොකද කරන්නේ? මෙහෙම අපිට සාමාන්‍ය ඔටෝමැටිකලි ඩොලර් 15ට අල්ලන්න බෑනේ. මේකේ ලික්විඩේෂන් ප්‍රයිස් එක හැදෙන්නේ කීයද? ඩොලර් 5න්නේ. හරිද? ඩොලර් 5න් තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක හැදෙන්නේ. එතකොට මෙතනට වා නොදැනුවත්ව වැටුනොත් එහෙම ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ආගේ ස්ටොප් ලොස් එක මෙහෙ තිබ්බා කියලා වැඩක් නැහැ. තේරුණාද? ඔව්. ඕක හරිය මෙන්න මෙතනින් තිබ්බනම් 2.5 ස්ටොප් ලොස් එක ඩොලර් 2.5ක් ලොස් වෙන්න. ඒ කියන්නේ එකට දෙකක් ප්‍රොෆිට් එකේ තිබ්බොත් ඒ කියන්නේ 100ට 100ක් ප්‍රොෆිට් කරනකොට 150ක් ලොස් වෙනවා. හරි එහෙම තිබුණොත් ඔයාට අයිසොලේටඩ් මෝඩ් එකේ ස්ටොප් ලොස් එක තියන්න පුළුවන්. මේ ක්‍රොස් මෝඩ් එකේ ස්ටොප් ලොස් එක තියන්න පුළුවන්. දැන් මේ දෙකේ දැන් මේ ට්‍රේඩ් එකම අපි ආය මේ ක්‍රොස් මෝඩ් එකට ගත්තොත් මොකද වෙන්නේ? අපිට ස්ටොප් ලොස් එක මේකේ තියන්න පුළුවන්ද බැරිද? ඔව්. පුළුවන්නේ. ඇයි මේකේ ඩොලර් අපේ කැපිටල් එක 100ක් තියෙනවා. 100ටම තමයි හැදෙන්නේ. එතකොට ස්ටොප් ලොස් එක අපි හිතමු 15 තියෙන්නේ කියලා. හරිද? මෙතනට ආවට පස්සේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ලික්විඩේෂන් ප්‍රයිස් එක කොච්චර පල්ලෙහා තිබුණත් 15 නම් තියලා තියෙන ක්ලෝස් වෙනවා. තේරුණාද? ඔයාට ආයෙත් අහන්නකෝ ආයේ අහපු ප්‍රශ්නේ. කවුද? ධම්මික නේද ඇහුවේ? ඔව්. නැත එයා මං ඇහුවේ අර දැන් අපි ට්‍රේඩ් එක ක්‍රොස් මෝඩ් එකෙන් දානවනේ. දාපුවන් පස්සේ මේ දැන් ටේක් ප්‍රොෆිට් තියන්නේ නැතුව දාලා අපි කොහොමද දාන්න නැතුව ප්‍රොෆිට් එක ගන්නෙ කියලායි මං ඇහුවේ සර් ඒක මේ. ඒ කියන්නේ ටේක් ප්‍රොෆිට් දාන්න නැතුවද? ඔව්. ටේක් ප්‍රොෆිට් දාන්න නැතුව ප්‍රොෆිට් එක ගන්න නම් අපි මැනුවල් ක්ලෝස් කරන්න. මේ ටේක් ප්‍රොෆිට් ගැන නෙමෙයි මෙතන මම කතා කරේ. ඔව්. ටේක් ප්‍රොෆිට් එකට තාම අපි ආවේ නැහැ. ටේක් ප්‍රොෆිට් ගන්න නැතුව අපිට බෑ. ඒ කියන්නේ එක්ක ටේක් ප්‍රොෆිට් එකක් අපි දාන්න ඕනේ. එහෙම නැත්නම් මැනුවල් ක්ලෝස් කරන්න ඕනේ. ක්ලෝස් කරනවා. ඔව් ක්ලෝස් කරන්න ඕනේ. ඔව් එක්ක නෑ ටේක් අයිසොලේට් ප්‍රොෆිට් එකේ ගන්නවා නැත්නම් දාපුවම ඔව් ටේක් ප්‍රොෆිට් දාලා මේවා කරලා ගත්තාම මේක ඔටෝම මේවා වෙනවනේ. දැන් ක්‍රොස් ඒ කියන්නේ මෝඩ් එකේ නම්
තේරුණේ නැත්නම් isolate mode එකේ සර් දානකොට අපි කොහොමද take profit දානවා මේවා කරගන්නත් පුළුවන් නැතුව manual මේවා කරගන්නත් පුළුවන්ද එහෙම? ඔව් දෙකේම පුළුවන්. ටේක් ප්‍රොෆිට් එක දෙකම දෙකටම පුළුවන්. එකයි. අවල් ඉස්සරහට මේ එකයි. පැහැදිලි වෙයි. දැන් මෙතන මේ මම කතා කරේ isolated mode එකේ cross mode එකේ වෙනස විතරයි. හරිද? ඔව්. තේරුණාද? ඔයා ටේක් ප්‍රොෆිට් එක මේ තේරුණා. ඉස්සරහට ඔයාට තේරෙයි. මම ඒක කියලා දෙන්නම්. හරිද? ටේක් ප්‍රොෆිට් එකේ සීන් එක මම කියලා දෙන්නම්. දැන් ඔයාලට මේ isolated mode එකේ cross mode එකේ වෙනස තේරුණාද? ඒක තේරුණා. සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවද? එහෙම මොකුත් ගැටලු නැහැ නේද? නෑ නෑ සර්. නෑනේ. හරි. දැන් අපි බලමු ඉස්සරහට යන්කෝ මේක කන්ටිනියු කරගෙන. හරි. දැන් මෙතන තියෙන්නේ cross හරි ඒක isolated හරි. ඒක තමන්ට කැමති විදිහට select කරගන්න දැන් දන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට leverage එක කියලා එකක් select කරන්න. දැන් ඔයාලා මේක දැනගෙන ඉන්න ඉපේ. මම trade එකක් දාන විදිහ කියලා දෙන්නේ. signal එකක් හරි අරගෙන එහෙම නැත්නම් analyze එකට හරි trade එක දාන විදිහ මම කියලා දෙනවා. දැන්ට මේකේ සිද්ධිය දැනගෙන ඉන්න ඕනේ මෙයාගේ මොනවද වෙන්නේ කියලා. දැන් මේ leverage එක කියන්නේ මොකද්ද? leverage එක. leverage leverage එක ගැන මම හිතන්නේ මම කලිනුත් කියලා දීලා තියෙනවා. හරිද? මේක වැඩි කරාම වෙන්නේ නැහැ. ඔව්. ඔව්. මේකට මට උදාහරණයක් ගන්න වෙනවා. මේක නිකන් හරියට අපි නිකන් ණයක් ගන්නවා වගේ වැඩක් ඈ. ඒ කියන්නේ අපි දාන්නේ ඩොලර් 5යි නම් අපි හිතමු ට්‍රේඩ් එකට අපි දාන්නේ ඩොලර් 5යි කියලා. ට්‍රේඩ් එකට දානවා ඩොලර් 5ක්. ඔයා ලෙවරේජ් 20 සිලෙක්ට් කරලා නම් මේ ට්‍රේඩ් එක දාන්නේ මොකද වෙන්නේ? ට්‍රේඩ් එකට කීයක් වැටෙන්න ඕනද මාජින් එක? මාජින් එක ඩොලර් 5යි මම කියන්නේ. ට්‍රේඩ් එකට කීයද? 100යි. අන්න හරි. ඇයි ඒ? මේ ලෙවරේජ් එක වැඩි කරලා 20න් වැඩි ලෙවරේජ් නේ සෝරි මාජින් එක 20න් වැඩි වෙලා තමයි වැටෙන්නේ. තේරුණාද? ඔව්. ඒක තමයි මේ ලෙවරේජ් එක කියලා කියන්නේ. දැන් මෙතනට 100ක් නේ USDT 100ක් වැටෙන්න ඕනේ. ඔව්. USDT 100ක්. USDT 100ක් වැටෙන්න ඕනේ. හරිද? මාජින් එක ඩොලර් 5යි. ඒක හරි. නමුත් ට්‍රේඩ් එකට වැටලා තියෙන ගාණ කීයද? 100යි ඈ. ට්‍රේඩ් එකට වැටලා තියෙන ගාණ 100ක් ඈ. ඒ කියන්නේ ඔයාගේ කැපිටල් එකෙන් 100ක් නෙමෙයි. අපි ඉතුරු 95ම අරගෙන තියෙන්නේ ණයක් විදියට. ඔව්. හරිද? ඒක මම පැහැදිලි කරන්න දැන් කොහොමද ඒක වෙන්නේ කියලා. හරිද? දැන් ඉතුරු 95ම ණයක් විදියට අරගෙන තියෙන්නේ. අපින් ගිහිල්ලා තියෙන කීයද? 5යි. අපෙන් 5යි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේක 10ක් වුණා නම් ලෙවරේජ් එක අපි 10 සිලෙක්ට් කරා නම් මෙතනට කීයක් තියෙනවද? 50යි. හරිද? දැන් මම කියලා දෙන්නම්. මෙතන USDT 100යි. මේක දැන් වැඩි වෙන්නේ අපේ ප්‍රයිස් එකෙන් නෙමෙයි. හරිද? දැන් මේ ලෙවරේජ් එක වැඩි වෙන්නේ අපේ ප්‍රයිස් එකෙන් නෙමෙයි. දැන් සමහර අය උතන තමයි පටල ගන්නෙ. දැන් ඔයා ට්‍රේඩ් එකට දානවනේ ඩොලර් 5ක්. ඩොලර් 5ක් දාලා ලෙවරේජ් එක 20 සිලෙක්ට් කරාම හරිද? අපි හිතමු මාකට් එක මේ විදියට 100ට 5ක් අප් වෙනවා කියලා. හරිද? 100ට 5ක් අප් වෙනවා. මාකට් එක 100ට 5ක් අප් වෙනවා. හරිනම් හරිද? හරිනම් ඔයා මේ ඩොලර් 5ෙන් නම් දැන් මේ කියන්නේ ලෙවරේජ් එක පැත්තකින් තියන්නකො. හරිද? මේ ඩොලර් 5 ලෙවරේජ් එක නැතුව දැම්ම නම් 100ට 5ක් මාකට් එක අප් වුණාම ඔයාලට ප්‍රොෆිට් එක කීයක් දෙන්න ඕනේ? ඩොලර් කීයක් දෙන්න ඕනේ? හරි මම මේක මෙහෙම හදන්නම්කෝ නේ ඔයාලා හදන්න ලේසි වෙන්නත් එක්ක. එතනට අපි ඩොලර් 10 දාමු. 10 දැම්මොත් ලෙවරේජ් එක 20 සිලෙක්ට් කරාම මෙතන 200 වෙන්න බෑ. USDT 200ක් වටනවා. හරි. ඕක පැත්තකින් තියන්න. දැන් ඩොලර් 10යිනේ. මාකට් එක දැන් ට්‍රේඩ් එකක් දානවා ලෙවරේජ් එක නැතුව. හරිද? මාකට් එක 100ට 5ක් අප් වෙනවා. ඩොලර් 10න් 100ට 5ක් කියන්නේ කීයද ප්‍රොෆිට් එක එන්න ඕනේ අපිට? කීය දෙන්න ඕනේ? කාටද කියන්න පුළුවන්? ඩොලර් 10න් 100ට 5ක් කියන්නේ කීයද? ඩොලර් 2යි. 0.5. 0.5. 0.5 එන්න ඕනේ. හරිද? ප්‍රොෆිට් එක එන්න ඕනේ 0.5යිනේ. ඒ කියන්නේ මාකට් එක අප් වෙලා තියෙන 100%. ඒ කියන්නේ මේක හරියට අපි ස්පොට් ට්‍රේඩ් එකක් දැම්ම කියලා හිතන්න ඕනේ. ස්පොට් ට්‍රේඩ් වල ලෙවරේජ් නැහැනේ. හරිද? දැන් මේ ට්‍රේඩ් එකම අපි දානවා ස්පොට් එකේ. 100%ක් මාකට් එක අප් වෙනවා. ඩොලර් 10ක් දානවා 100%ක් ගියා කියන්නේ ඔයාලට ප්‍රොෆිට් එක 0.5යි. හරිද? ලෙවරේජ් එක වැඩි කරාම දැන් ලෙවරේජ් එක 20ෙන් වැඩි කරනවනේ. දැන් 20ෙන් වැඩි කරලා මම මේ ට්‍රේඩ් එකම දැන් මේක ස්පොට් එකේ දැම්ම කියලා හිතන්න මේ ට්‍රේඩ් එකම දානවා ෆියුචර් එකේ.
105ක් මාකට් එක අප් වෙනවා. ලෙවරේජ් එක 20න් වැඩි කරලා දාලා තියෙනවා. හරිද? එතකොට වෙන්නේ හරිද? දැන් 105 මාකට් එක අප්නේ. ලෙවරේජ් එක 20න් වැඩි කරලා තියෙනවා. දැන් මට ප්‍රොෆිට් එක කීයක් එන්න ඕනේ? කාට හරි ගෙස් කරලා හරි කියන්න පුළුවන්. $10. ඩොලර් 10ක් එන්න ඕනේ. ඇයි ඩොලර් 10ක් මට ආවේ? දැන් මේකමනේ වෙලා තියෙන්නේ. 10 10ක් නෙන්න ඕනේ. හරි 10 ඇයි මට ආවේ? කාට හරි කියන්න පුළුවන් ඇයි ආවේ කියලා. ට්‍රේඩ් එක 200 ඕපන් කරලා ගිහින් නෑ. හරිද? මාකට් එක අප් වෙලා තියෙන්නේ 105යි. හරිද? මෙන්න මේ 105 තියෙනව නේද? දැන් අපි ලෙවරේජ් වැඩි කරපුවාම වෙන්නේ මෙන්න මේ 105 දාපු මේ 20න් වැඩි වෙනවා. හරිද? ලෙවරේජ් එක 20 අන්න හරි. මේ 20න් වැඩි වෙනවා. මේ 20න් වැඩි වුණාම අපේ රියල් ප්‍රොෆිට් එක ඩොලර් 10ක් පෙන්වනවා. හැබැයි අපේ ඇත්ත ප්‍රොෆිට් එක කීයද? 0.5. 0.5යි අපේ ඇත්ත ප්‍රොෆිට් එක. හරිද? දැන් මේ අපි ණයට ගත්ත ඉතුරු මේ සල්ලි ටික තියෙනව නේද? දැන් මෙතනින් ගත්තොත් 180ක් වෙන්න බෑ. ඉතුරු 180 තියෙනව නේද? ඒක තමයි මේ ලෙවරේජ් එක විදිහට පෙන්වන්නේ. ඒතකොට ලෙවරේජ් එක විදිහට අපිට වැඩි වෙන්නේ මාකට් එකෙන් ඈ. අර අපි PNL එක කියලා කියන්නේ. දැන් සමහරක් වෙලාවට PNL එක වා 100%ක් දකින්න ඇති. හරිද? ඒ මාකට් එක 100%ක් අප් වෙලා කියලාද වෙන්නන්නේ? ඈ? දැන් මාකට් එක 100%ක් අප් වෙලා කියලාද? දැන් ෆියුචර් ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට 100%ක් තියෙනවා. PNL එක. ROI එක කියලා කියන්නේ ඒකම තමයි. මේක 100%ක් කියන්නේ මාකට් එක 100%ක් අප් වෙලාද? නෑ. හරිද? නෑ. ඔයා මේ දාන ලෙවරේජ් එකත් එක්ක මාකට් එකේ අප්පිච්ච ගාන වැඩි වෙලා තමයි ඔයාට මෙතන පෙන්වන්නේ 100%. තේරුණාද? එතකොට ඔයාට මේ දැන් හරිනම් දැන් මේක මෙහෙම වෙන්න පුළුවන්. මාකට් එක අපි හිතමු ඔයා දාන්නේ ඩොලර් 5යි. සෝරි ඩොලර් 10යි. හරිද? ඩොලර් 10යි දාන්නේ ඩොලර් 10ක් දානවා ලෙවරේජ් එක 20ෙන් මාකට් එක අප් වෙනවා 100ට 200ක්. හරිද? 100ට 200ක් අප් වෙනවා. දැන් ප්‍රොෆිට් එක කීයක් එන්න ඕනේ? දැන් ප්‍රොෆිට් එක කීයක් එන්න ඕනේ? කාටද කියන්න පුළුවන්? ඩොලර් 200ක් එන්න ඕනේ. ඇයි ඒ? සෝරි 100ක් අප් වෙන්න ඕනේ. 100ක් අප් වුණා. ප්‍රොෆිට් එක කීයක් එන්න ඕනේද? ඩොලර් 200 ඩොලර් 200ක් එන්න ඕනේ. දැන් එතකොට මේ ඩොලර් 200 ආවේ මේ අපි ඩොලර් 200ක් මේකට දාලාද? නෑ. ඇයි ආවේ ඒක? දැන් ඩොලර් ට්‍රේඩ් එක 200 ඕපන් කරලා තියෙන ඩොලර් 200ක් හින්දා හරිද? ට්‍රේඩ් එක ඕපන් වෙලා තියෙන්නේ ඩොලර් 200ක. ඒ කියන්නේ අපි ණයක් විදිහට ඩොලර් 200ක් අරගෙන තියෙන්නේ. හැබැයි අපේ ඇත්ත ගාණ කීයද? අපි දාලා තියෙන ගාණ. $10. ඩොලර් 10යි. ඇත්තටම මාකට් එක 100ට 100ක් අප් වුණොත් අපිට එන්න ඕන ප්‍රොෆිට් එක කීයද? ඩොලර් 10යි. ලෙවරේජ් එක නැත්තම් එන්න ඕන ප්‍රොෆිට් එක ඩොලර් 10යි. තේරුණාද ඒක? හරිද? දැන් අපි ලෙවරේජ් එකෙන් තව 190ක් අරගෙනනේ තියෙන්නේ ණයට. ඔව්. ඇවරේජ් එක 20න් වැඩි කරලා. ඒක නිසා මාකට් එක 100ට 100ක් අප් වුණාම අරකට එක්ක අපිට 200 ප්‍රොෆිට් එක හම්බ වෙනවා. තේරුණා නේද ඒක වෙන විදිය? ගැටලු සහගතයිද? ලෙවරේජ් එකෙන් මොකක්ද වැඩි වෙන්නේ කියලා තේරුණාද? ඒ කියන්නේ ඔයාලට ප්‍රයිස් එක නෙමෙයි පෙන්නන්නේ. දැන් සමහර කෙනෙක් හිතනවා ඩොලර් 200ක් දාලා ඔයාට PNL එක 100ට 100ක් පෙන්නනකොට ඩොලර් 200 ප්‍රොෆිට් එක එන්න ඕනේ කියලා. එහෙම එන්නේ නැහැ. ඇත්තටම මාකට් එක 100ට 100ක් අප් වෙලා කියන්නේ කීයද ඇත්තටම අප් වෙලා තියෙන්නේ මාකට් එක? 105යි. දැන් ROI එක ඔයාට 100ට 100ක් පෙන්නද්දී මේක ආයෙත් පැහැදිලි කරන්නම්කෝ මෙන්න මෙහෙම මේ ටික කපලා. කට්ටිය මේ ඒක පටල ගන්න විදිහ මගෙන් ඕක ගොඩක් කට්ටිය ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් සමහර කෙනෙක් හිතනවා ඩොලර් 10ක් දානවා ට්‍රේඩ් එකට. හරිද? ලෙවරේජ් එක 20න් වැඩි වුණාම 200ක් ට්‍රේඩ් එකට වැටෙනවා පෙන්වනවා. 200ක් පෙන්වනවා ඈ. ඔයාගේ බලන්න ට්‍රේඩ් එකක් දානකොට 200ක් පෙන්වනවා. හරිද? USD මම ප්‍රැක්ටිකල් පෙන්වන ඉස්සරහට 200ක් පෙන්වනවා. ඒකට සමහර කෙනෙක් හිතනවා ඔයාගේ ROI එක PNL එක 100ට 100ක් පෙන්වද්දී ඩොලර් 200ක් එන්න ඕනේ කියලා ප්‍රොෆිට් එක.
ඒත් ඇත්තටම ඔයාට එන ගාන ඩොලර් 10යි. හැබැයි මේක ගැන දන්නේ නැති කෙනෙක් හිතන්නේ මේක 100%ක් ගියපුවාම දැන් හරිනම් 200ක් වටනාම 100%ක් ගියපුවාම 200ක් එන්න බෑ නේ. ඔව් 200ක් එන්න නම් ඇත්තටම මාකට් එක 100%ක් අප් වෙන්න ඕනේ. දැන් මේ මාකට් එක 100%ක් අප් වෙලා නෙමෙයි මෙතන මේ 100%ක් වෙන්න තියෙන්නේ. ඒක තමයි වරදව වටහා ගන්න. හරිද? ඇත්තටම මාකට් එක මෙතන අප් වෙලා තියෙන්නේ 105යි. ඒක ලෙවරේජ් එකෙන් වැඩි වෙලා තමයි ඔයාට මෙතන 100%ක් පෙන්වන්නේ. දැන් මෙතන පෙන්වුවා නම් එහෙම 2000 ඔව් 2000ක් පෙන්වුවොත් එහෙම අන්න හරි. මාකට් එක ඇත්තටම 100%ක් අප් වෙලා. තේරුණාද? ඒ කියන්නේ දැන් මේ රියල් මාකට් එක නෙමෙයි. රියල් මාකට් එක අප් වෙලා තියෙන 105යි. ඒක ලෙවරේජ් එකෙන් වැඩි වෙලා ඔයාට 100%ක් පෙන්වනවා. එතකොට ඔයාට 10ක් ප්‍රොෆිට්. ඒක තමයි ඔගේ සරලම කාරණාව. ඒක නිකන් නෝමල් තේරුණානේ. ඔයාට ඔක රෙකෝඩින් එක බලද්දිනුත් ආයෙ පැහැදිලි වෙයි. සර්වර් විතර ලොස් පැත්තට ඔව් සර්වර් ලොස් පැත්තට ගියත් විතර ඔය සිද්ධියම වෙන්නේ නේද? ඔය සෙටීම තමයි වෙන්නේ. ඔයා දැන් අපි එතකොට හිතමු. 200ක් අපේ ලොස් 100ක් මාකට් එක ලොස් වෙලා තිබ්බත් ඉතින් අපිට අර කැප අපෙන් ලොස් වෙන්නේ විතර 100% ලොස් වෙච්ච ගමන් 100%ක්ම ඒක මම පැහැදිලි කරන්නම්. හරිද? දැන් අපි හිතමු මෙහෙම ඔයා දානවා ලෙවරේජ් එක 20න් ඒ ඩොලර් 10ක්. හරිද? ඩොලර් 10ක් දානවා. ලෙවරේජ් 20න් දානවා. දැන් මේ ඩොලර් 10 නැති වෙන්න නම් ඇත්තටම මාකට් එක වැටෙන්න ඕනේ 100%. නේ? ඒකනේ සරල කාරණා ලෙවරේජ් එක නැතුව අපි හිතුවා 100%ක් වැටෙන්න ඕනේ. දැන් අපි මෙතන ලෙවරේජ් එක සිලෙක්ට් කරලා තියෙන නිසා මාකට් එක කීයද වැටෙන්න ඕනේ? 200 ඇයි 20ක් වැටෙන්නේ? මාකට් එක 105යි වැටෙන්නේ. 100% නේ ලික්විඩේෂන්. කියන්නේ ඩොලර් 10 නැති වෙන්න නම් මාකට් එක කීයද වැටෙන්නේ? 105යි. ඇයි? 5 වරක් 20 ගියද? දැන් අරකම තමයි. දැන් අපිට ප්‍රොෆිට් කරන්න නම් කොච්චරක්ද මාකට් එක අප් වෙන්නේ? දැන් 100%ක ප්‍රොෆිට් එකක් එන්න ඩොලර් 10 ප්‍රොෆිට් කරන්න මාකට් එක 105යිනේ අප් වෙන්න ඕනේ. පහයි නේ? ලෙවරේජ් එක 20 නේ සිලෙක්ට් කරලා තියෙන්නේ. එතකොට ලොස් වෙන්නේ ඒ 105යි. දෙපැත්තටම එකයි. දැන් අපි හිතමු මෙතන ලෙවරේජ් එක 10 තිබුණා කියලා. 10 තිබුණොත් මොකද වෙන්නේ? මාකට් එක කීයක් අප් වෙන්නේ? 110ක් අප් වෙනවා. ඒ 10 වරක් 10 100. හරි? එතකොට මාකට් එක ඩවුන් වෙන්න ඕනේ කීයද? 10යි 10යි. අන්න හරි. දැන් මෙතන ලෙවරේජ් එක අපි හිතමු ලෙවරේජ් එක 100ක් තිබ්බා කියලා. එහෙමත් තියෙනවනේ. දැන් බිට්කොයින් එකේ ලෙවරේජ් 125 වෙනකල් පුළුවන්. MEX එක නම් 500ක් පුළුවන්. ලෙවරේජ් එක වැඩි කරන්න. දැන් ලෙවරේජ් එක මම මෙතන 100 සිලෙක්ට් කරලා තියෙනවා. මාකට් එක කොච්චරක් අප් වෙන්න ඕනද මට ඩොලර් 10ක් ප්‍රොෆිට් එන්න? ඩොලර් 10යි නම් දැන් මේ ඩොලර් 10ක් ප්‍රොෆිට් එන්න කීයද අප් වෙන්න ඕන? අර ලේසි වෙන්න ඕන හදාගන්න. 100ක් එන්න කීයද? 101යි. නේ? එක්වරක් 100යි නේ. 101යි මාකට් එක අප් වෙන්නේ. 20ෙන් දැම්මොත් නම් 105යි. 101ක් මාකට් එක අප් වෙච්ච ගමන් කීයද ලෙවරේජ් එක 100න් දාපුවම? කියන්නේ ළඟම එකයි අක්කාලා පොඩ්ඩක් අප් වෙච්ච ගමන් 100 එකක් චුට්ටක් ගියපු ගමන් අපිට ඩොලර් 10ක් ප්‍රොෆිට්. ඒකේ අනිත් පැත්ත එතකොට ලොස් වෙන්නේ. මේ ඩොලර් 10 නැති. ඒකත් එහෙමයි. 100ට එකක් මාකට් එක ඩවුන් වෙච්ච ගමන් ලොස්. ඒක තේරුණා? ඔව් හරි. ඒක තමයි ඕකේ තියෙන සරල කාරණාව. මේක මම ට්‍රේඩ් දාලා පෙන්නනවා. දැනට නෝමල් මේ අයිඩියා එකක් තියාගන්න මොකද්ද කියලා. ඒක ලෙවරේජ් වැඩි කරන්න මොකද්ද වෙන්නේ? රිස්ක් එක වැඩි නේ සර් අන්න හරි. රිස්ක් එක වැඩි වෙනවා. ලෙවරේජ් එක අඩු වෙන්න රිස්ක් එක අඩුයි. මේකේ තියෙනවා ස්ටොප් ලොස් දාන්න නැතුව ට්‍රේඩ් කරන විදි තියෙනවා, මෙතඩ් තියෙනවා. ස්ටොප් ලොස් දාලා ට්‍රේඩ් කරන ඒවා තියෙනවා. අපි අර රිස්ක් රිවෝඩ් රේෂියෝ කිව්වේ. ඒ විදිහට රිස්ක් රිවෝඩ් රේෂියෝ එක බලලා ට්‍රේඩ් කරන අය ඉන්නවා. බලන්නේ නැතුව ට්‍රේඩ් කරන අයත් ඉන්නවා. හරි. ඒක එක විදිහයි. Tamanට කැමති විදිහට ඒ ස්ට්‍රැටජි එක බිල්ඩ් කරගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත සහ ඔයාට පුළුවන් විදිය. හරිද? එක එක ක්‍රම පාවිච්චි කරන. දැන් මට පුළුවන් ට්‍රේඩ් කරන්න පුළුවන් මෙතඩ් එක සමහර කෙනෙක්ට බැරි වෙන්න පුළුවන්. ඇයි එහෙම බැරි වෙන්න පුළුවන්? දැන් මම ප්‍රොෆිට් කරනවා නම් ඒකෙන් ඇයි ඒක තව කෙනෙක්ට බැරි වෙන්නේ? කැපිටල් එකත් එක්ක නෑ කැපිටල් එකත් අපි හිතමු එකම කියලා. ඔයා ළඟ ඩොලර් 1000ක් තියෙනවා මම ළඟ ඩොලර් 1000ක් තියෙනවා.
ඒ ආවේනික ක්‍රම වලට තියෙන තමන්ට නෑ ගැලපෙන එක ඒක හින්දා නෙමෙයි. හරිද? දැන් මම ප්‍රොෆිට් කරන ක්‍රමෙන් සමහරක් වෙලාවට ඔයාලට ප්‍රොෆිට් කරන්න බැරි වෙන්න හේතුව තමයි ඔයාගේ සයිකොලොජි එකයි මගේ සයිකොලොජි එකයි එක සමාන වෙන්නේ නැහැ. අපි දෙන්නම එක සමාන වෙන්න නම් මොනවද වෙන්න ඕනේ? දැන් ඔයා හිතන පතන විදියයි ඔයාගේ මයින්ඩ් එකේ තියෙන පවර්ෆුල් එකයි මගේ එකයි වෙනස්නේ. නේ? ඒ සමහර වෙලාවට ඔයාගේ ඔව් මට වඩා වැඩි වෙන්න පුළුවන්. මං ඔයාට වඩා අඩු වෙන්න පුළුවන්. එතකොට ඒක සමාන වෙන්න බෑනේ. එතකොට ඔයාට ගැලපෙනක ඔයා හදා ගන්න ඕනේ. තේරුණාද? දැන් ඔයාගේ මයින්ඩ් එකට ගැලපෙන ක්‍රමයක් ස්ට්‍රැටජි එකක් ඔයා හදා ගන්න ඕනේ. සමහර අය ඉන්නවා ස්ටොප් ලොස් නැතුව මාර විදියට ප්‍රොෆිට් කරන අය. ස්ටොප් ලොස් කියන්නේ නැතුව එහෙම එක දිගටම ප්‍රොෆිට් කරන අය ඉන්නවා. එහෙනම් ස්ටොප් ලොස් නැතුව එයා මෙතඩ් එක හදාන දෙන. හැබැයි ඒ මෙතඩ් එක මම try කරන්න ගියොත් මම ලොස් වෙනවා. ඇයි? මම අරයා නෙමෙයි. තේරුණාද? කියන්නේ පුජ්‍යලයෙන් පුජ්‍යලයට වෙනස් වෙනවා. මෙතඩ් එකයි වෙන්න පුළුවන්. මේ ඉගෙන ගන්න concept එකයි වෙන්න පුළුවන්. නමුත් පුජ්‍යලය වෙනස්. දැන් අපි හිතමු මේ SMC ඔයා ඉගෙන ගත්තා කියලා. ඒකනේ ඔය concept ගොඩක් බිහිලා තියෙන මේ ලෝකෙ. නැත්නම් එක concept එකක් තියෙන්න පුළුවන්. දැන් ඔය හැම concept එකකින්ම profit කරන්න පුළුවන් අපිට. retail තියෙනවා, SMC තියෙනවා, Elliott wave තියෙනවා. තව ගොඩක් තියෙනවා. හරිද? Elliott wave එකමත් තියෙන්නේ ලෝකෙ තියෙන හොඳම concept අතර මම හිතන්නේ පහට වගේ. හරිද? තව concept ඊට වඩා උඩින් තියෙනවා. හරිද? ICT කියලා තියෙනවා. තව ඔය එක එක රටවල් වලත් තියෙනවා. මියන්මාර් කියලා තියෙනවා. එහෙමත් තියෙනවා. හරිද? නෑ එක එක concept කට්ටිය හදාගන්නේ. ඇයි එහෙම හදාගන්නේ? හැමෝටම එකම ගැලපෙන්නේ නැහැ. තේරුණාද? එහෙනම් අපි ඔක්කොටම පුළුවන් එකක් පාවිච්චි කරන්න. එකක් පාවිච්චි කරන්න බෑ. එහෙම තමන් අර තමන්ට සෙට් වෙන්න එක හොයා ගන්න ඕනේ. සමහරක් වෙලාවට මේ ඔක්කොම එකතු කරලා තමන්ට කැමති එකක් හදාගත්තා. ඒකට තමයි අපි ස්ට්‍රැටජි එකක් කියලා කියන්නේ. ස්ට්‍රැටජි එකක් කියන්නේ මොකද්ද? අපි අර ඉගෙන ගත්ත දේවල් ඔක්කොම එකතු කරලා එකක් හදාගන්න. ක්‍රමයක්. අපිටම ආවේනික ක්‍රමයක්. එහෙම හදාගන්න පුළුවන්. එහෙම හදාගන්න මහා ලොකු මේ ඇනලයිසර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් නෝමල් මේකේ බේසික් දේවල් ඉගෙන ගත්තාම අපිට තේරෙනවා. දේවල් ටිකක් එකතු කරලා මාකට් එකේ මූවමන්ට් එකක් සිලෙක්ට් කරන්න. අපි අර කියන්නේ RSI එකයි තව ඔය මොකද්ද ඩයිවර්ජන්ස් වගේ දේවල් දෙකක් එකතු කරලා අපි හදා ගන්නවා පොඩි ස්ට්‍රැටජි එකක්. හරි එහෙම තියෙන ස්ට්‍රැටජිස්. තේරුණා නේද? ඔව් හරිද? අන්න එහෙම බිල්ඩ් කරගන්න පුළුවන් අපිටම ආවේනික දේවල්. අර ඒ concept න එකතු කරලා. එහෙම එකක් මේකේ තියෙනවා. දැන් එතකොට ඒක ඔයාට හරි ගියා කියලා තව කෙනෙක්ට හරියන්න බෑ. තමාරක් වෙලාවට කීප දෙනෙක්ට ඒක හරියන්න පුළුවන්. එහෙම ඉන්නවනේ. සමාන විදියට සයිකොලොජි එක තියෙන අය ඉන්නවා. දැන් අර ඒකයි අර සිග්නල් සර්විස් වල එහෙම ඒකයි ගොඩක් අය ලොස් වෙන්නේ. එක්කෙනෙක් ප්‍රොෆිට් කරනවා, තව කෙනෙක් ලොස් වෙනවා. මේක මම හොඳට අත්දකිනවා. හරිද? කියන්නේ මම සිග්නල් සර්විස් එකක් කරන නිසා මම දන්නවා ඒක. දැන් අපි හිතමු ප්‍රොෆිට් කරනවා 100%. සමහර වෙලාවට ඒ 100% ප්‍රොෆිට් කරපු එකම තව කෙනෙක් ලොස් වෙලා. එහෙම වෙන්න බෑනේ හරිනම්. හරිනම් එහෙම වෙන්න බෑ. දැන් මම ප්‍රොෆිට් කරා නම් අපි හිතමු 100ට ට්‍රේඩ් එක 100 දෙනෙක් දානවා 80 දෙනෙක් ප්‍රොෆිට්. 20ක් ලොස් වුණා. එහෙම වෙන්න හරිනම් බැරි වෙන්න ඕනේ. හැබැයි එහෙම වෙනවා. හේතුව සයිකොලොජි එක තමයි ප්‍රධානම හේතුව. ඒකයි අර මේ ට්‍රේඩින් වල ඇනලයිස් කියන එක පොඩි කොටසකට විතරක් බලපාන්නේ ඒකයි. ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න මම කිව්ව නේද පළවෙනි වීඩියෝ එකේම. ට්‍රේඩින් වලින් සාර්ථක වෙන්න අපි 100%ක් ගත්තොත් ඇනලයිස් කියන එක අපිට උවමනා වෙන්නේ 10%ක වගේ percentage එකකට. ඉතුරු 145ම මැනේජ්මන්ට් ඉතුරු 140 විතර මැනේජ්මන්ට් ඉතුරු 150 64 සයිකොලොජි එක තමයි තියෙන්නේ. එතකොට ඔයාලට හොඳ සයිකොලොජි කියන වගේ මනස හොඳ තත්ත්වයක තියෙනවා නම් ඇනලයිස් කියන දේ normal basic එක කියන retail concept එක ඉගෙනගෙන තිබ්බත් ඇති නේ. තේරුණාද? ඒක වාර සමහර අය ඉන්නවා. හොඳ concept ඉගෙනගෙන තියෙනවා. නමුත් panic වෙනවා. මොකද වෙන්නේ? ලෝක හොඳම concept එක ඉගෙනගෙන තියෙනවා කියන්නේ. Elliott wave, SMC, ICT මොනවා හරි. ඔක්කොම ටික හොඳට practice කරලා හොඳ analyzer කෙනෙක්. නමුත් panic වෙනවනේ. මොකද වෙන්නේ? අර analyze එකෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ නේද? ඇනලයිස් එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. පැනික් වෙන්නේ නැත්නම් ඔයා ඇනලයිස් දන්නේ නැති වුණත් ප්‍රොෆිට් කරන්න පුළුවන්. මැනේජ්මන්ට් එකයි සයිකොලොජි එකයි තියෙනවා නම් ඇනලයිස් කියන දේ ඇත්තටම අවශ්‍ය නැහැ. ඇනලයිස් කියන දේ නැතුවත් ප්‍රොෆිට් කරන්න පුළුවන්.
මැනේජ්මන්ට් එකෙන් විශේෂයෙන්ම මැනේජ්මන්ට් එකෙන් විතරක් වුණත් ප්‍රොෆිට් කරන්න පුළුවන්. සයිකොලොජි එක ඕනේ අනිවාර්යෙන්ම. මම කියන්නේ ඒකෙන් විතරක් වුණත් ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒව වලට ඉගෙන ගද්දින් ටිකක් පැහැදිලි වෙයි. මම ඒවා පැහැදිලි කරන්නම්. හරි. දැන් ආයෙත් පාඩමට එමු. මෙතන මම කතා කර කර හිටියේ ලෙවරේජ් එකනේ. මේක තේරුණා ලෙවරේජ් එක මොකක්ද කියලා. නේ? ක්‍රොස් මෝඩ් එකක් තේරුණා. ඊට පස්සේ තියෙනවා ලිමිට් මාකට්. මේක මම කලින් පාඩමක කියලා දුන්නා. ඒක මතකයිද? ස්පොට් එකේ. ඔව් ස්පොට් මොකද්ද ලිමිට් එකක් කියලා කියන්නේ? හරි. ඒ කියන්නේ ලිමිට් එකනේ. මුලින්ම කියන්නේ මාකට් එකක් කියලා කියන්නේ මොකද්ද? මාකට් ඕඩර් එකක් කියන්නේ. මාකට් එකේ යන මිලට හරි. මාකට් එකේ දැන් තියෙන ප්‍රයිස් එකෙන්ම අපි ට්‍රේඩ් එකකට එන්ට්‍රි වෙනවා. ඒකට අපි කියනවා මාකට් ඕඩර් එක. හරිද? يعني මේ තියෙන මිලින්ම ට්‍රේඩ් එක ප්ලේස් වෙන්න ඕනේ. එතකොට ලිමිට් ඕඩර් එකක් කියන්නේ අපි හිතලා මාකට් එකේ මේ වැඩි වෙයි හරි අඩු වෙයි හරි කියන්නේ අන්න හරි. අපි එක්ස්පෙක්ට් කරන ප්‍රයිස් එකකට එන, ඒ කියන්නේ දැනට මාකට් එක ඇවිල්ලා නැහැ එතනට. නමුත් අපි විශ්වාස කරනවා මෙන්න මේ ප්‍රයිස් එකට එයි කියලා. අන්න ඒ ප්‍රයිස් එක එයි කියලා හිතලා ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් එක තමයි ලිමිට් ඕඩර් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ තාමත් ඇවිල්ලා නැති මාකට් එක ඇවිල්ලා නැති පොයින්ට් එකකින් ට්‍රේඩ් එකක් දාන එක. ඒක අප් හෝ ඩවුන් වෙන්න පුළුවන්. හරි. ඒක දන්නවනේ සරලම දේ. ආයේ ඒක පැහැදිලි කරන්න ඕනේ නැහැ ලොකුවටම. නේ? පැහැදිලි කරන්න ඕනේද? මාකට් ලිමිට් ගැන. ඕනේ නැහැ නේ. හරිද? මාකට් එකක් කියන්නේ මේ මොහොතේ මාකට් ප්‍රයිස් එකෙන් ගන්න එක. ලිමිට් ඕඩර් එකක් කියන්නේ අපි එක්ස්පෙක්ට් කරන යම් කිසි ප්‍රයිස් එකකින් ට්‍රේඩ් එකක් ප්ලේස් වෙන්න දාන එක. ඒක සරලව මතක තියාගන්න. ඔයාලට මේ දෙකම දාන විදිහ කියලා දෙන්න. මම කියන්නේ ලිමිට් ඕඩර් මාකට් ඕඩර් ගැන 아무තෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඒක ගැන ඔයාලා ස්පොට් ට්‍රේඩින් පාඩමෙන් ඉගෙන ගත්තා. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙන්න මෙතන quantity එක සිලෙක්ට් කරන්න. එතන ඔයාලා quantity එක ඒ අදාළ coin එකෙන් සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි use කරන fair එකෙන්. stable coin එක USDC නම් USDC සිලෙක්ට් කරන්න. නැත්නම් USDT නේ අපි use කරන්නේ. USDT කියන එක මෙතන සිලෙක්ට් කරන්න. හරිද? මෙතන සිලෙක්ට් කරලා ඔයාට අර ස්පොට් එකේ වගේ මෙතන බා එකක් දීලා තියෙනවා. ඔයාගේ කැපිටල් එක මෙහෙම අඩු වැඩි විදියට අදින්න. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා පේනවද? quantity එක තියෙනවා, cost එක තියෙනවා, liquidity price කියලා එකකුත් තියෙනවා. මෙතන calculate වෙනවා. calculate වෙන්නේ අපි දාන margin එකත් එක්ක. ඊට පස්සේ තියෙනවා මෙතන මේ TPNSL තියෙනවා. ඊට පස්සේ max slippage කියලා තියෙනවා. ඊට පස්සේ long short කියලා තියෙනවා. තේරෙනවද? ඒක long කියන්නේ buy trade එකක්, short කියන්නේ down trade එකක්. දැන් මේකේ තියෙන දේවල් ටික පැහැදිලිනේ. මේකේ දේවල් ඉගෙන ගන්න. USDT තියෙන තැන දැන් ලෙවරේජ් එක 20ෙන් දාලා තියෙනවා නම් අපි 5ක් දානවා නම් 20 වැඩි කරලා 100 දැම්මහම හරියනව නේද? ඔව් මෙතන වැඩි වෙනවා නම් හරියනවා. එහෙම නැත්නම් ඔයාලා මේ buy එකෙන් ඔටෝමැටිකලිම වැඩි වෙනවා. මේ buy එක අදිනකොට දැන් අපි හිතමු මෙතනට ඩොලර් 100ක් දාගෙන තියෙන කියලා. මෙතන 105ක් මේ විදිහට අදිනකොට හරිද? මෙතනට ඒ අදාළ ප්‍රයිස් එක ලෙවරේජ් එකෙන් සිලෙක්ට් වෙනවා. කියන්නේ 100ෙන් ඩොලර් 5ක් කියන්නේ 105ක් කියන්නේ ලෙවරේජ් එක 20ෙන් වැඩි වෙලා මෙතන ඔයාලට 200 තමයි වැලියු එක පෙන්වන්නේ. තේරුණාද ඒක? ඔව් sorry 100 පෙන්වන්නේ. 100 නේ පෙන්වන්නේ. 5 20 100. 100 තමයි මෙතන වැලියු එක පෙන්වන්නේ. මේකෙන් එහෙම නැත්නම් ඔයාලට මැනුවලි ටයිප් කරන්න වෙනවා. ඔයා දාන්න හිතාන ඉන්නේ 10 කියමුකෝ. ඩොලර් 10යි නම් ලෙවරේජ් එකකින් වැඩි කරලා දාන්න. මෙතන දාන්න ඕනේ එතකොට 200. 200යි. මාජින් එක කීයද කියලා ගන්න. මේ පේනවද? කොස්ට් එක විදිහට මේ ඩොලර් 10යි ට්‍රේඩ් එකට වටන ගන්න. පේනවනේ මෙතන කොස්ට් එක. ඔව්. හරි. එතකොට ඒකේ quantity එක WLD වලින් වටනාකම කොච්චරද පෙන්නනවා. liquidation price එක calculate වෙනවා. දැන් මෙතන නෑනේ price එක. ඒකින්ද calculate වෙන්නේ නෑ. මම දාලා පෙන්නන්නම්. දැන් අපි මෙතන 100 ගහමු. ඔයාට ඩොලර් 5ක් දාන්න ඕනේ කියමුකෝ. මෙතන 100 ගහපුවාම මේ ඩොලර් 5යි. දැක්කද? මාජින් එක ඩොලර් 5යි. දැන් අපි මෙතන leverage එක 10 සිලෙක්ට් කරනවා. 10 සිලෙක්ට් කරලා ඉවරලා 100 ගහුවොත් කීයද? 10යි. හරිද? ඩොලර් 10ක් වැටෙනවා. ඇයි ඒ? ඇයි මෙතන ඩොලර් 10ක් වැටෙන්නේ? අපි දාන්නේ 10යි. අන්න හරි. ඩොලර් 10යි. 10 10 වරක් 10 100යි. 10යි. හරි?
දැන් මෙතන 50ක් දාන්න ඕන නම් අපි මොකද කරන්නේ? නෑ ඩොලර් 5ක් දාන්න ඕන. ඔනයි වැඩි 50ක් දාන්න. මෙතනට 50ක් ගන්න ඕන. හරිද? මෙතනට 50ක් ගහපුවම මෙන්න ඩොලර් 5යි. දැන් ලෙවරේජ් එකෙන් තමයි හැම වෙලාවෙම වැඩි වෙන්නේ. ඒක වැඩි වෙලා මෙතන ඔයාලා මැනුවලි ටයිප් කරන්න ඕනේ. එහෙම දානවා නම් නැත්තම් කෙලින්ම මේ බාය එක අදින්න පුළුවන්. එතකොට බාය එක අදිද්දින් ඔයාලට මෙතන ක්වන්ටිටි එක පෙන්නනවා. කොස්ට් එක. හරි. දැන් මම මේකට දාගන්නම්. ඔයාලගේ මේකේ සල්ලි නැත්තම් මෙන්න මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරන්න. හරිද? ස්පොට් එකේ හරි ෆන්ඩින් එකේ හරි නම් තියෙන්නේ. ප්ලස් අයිකන් එක ක්ලික් කරලා මෙන්න මේ ට්‍රාන්ස්ෆර් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ USDT තියෙන account එකක් වෙන්න. ඊට පස්සේ මෙන්න මේ max කියන එක දීලා කන්ෆර්ම් කරන්න. හරි. දැන් මෙන්න මෙතනට ඩොලර් 10ක් ආවා. හරිද? ඊට පස්සේ දැන් මම මේකෙන් ට්‍රේඩ් එකක් දාන විදිහ ඔයාලට කියලා දෙන්නම්. අපි මේකට ගමු එක්සැම්පල් එකක් විදිහට සිග්නල් එකක් ගමු. එතකොට ලේසි. හරිද? හරි. සිග්නල් එකක් මෙන්න මේ සිග්නල් එක අපි ගමුකෝ. හරිද? මෙන්න සිග්නල් එකක් අපි දීලා තියෙනවා දැන් උදේ. හරි. මේ දෙකම පේනව නේද? පේනවා. පේනව නේද? එනවා දැන් ඔයාලා ඇනලයිස් එකක් කරගත්තා නම් හරිය. ඇනලයිස් එකකටත් මේ විදිහම තමයි දාන්න තියෙන්නේ. මම දැන් කියලා දෙන්නම් මේ කොහොමද සිලෙක්ට් කරගන්නේ කියලා. දැන් සිග්නල් එකකට ට්‍රේඩ් දාන විදිහත් ඔයාලා ඉගෙන ගන්න එපේ. හරි. ඇනලයිස් එක කරත් මේ ටිකම තමයි. මුලින්ම අපි කරන දේ තමයි කොයින් එක හොයාගන්නේ. දැන් ඔයාලා මේ කොයින් එකේ ඇනලයිස් එකක් කරනවා ලෝන් ට්‍රේඩ් එකක්. හරිද? MUBARAK. දැන් එතකොට මම මොකද කරන්න ඕන? පළවෙනිද කොයින් එක හොයාගන්න බෑ. මම එනවා මේ ෆියුචර් ට්‍රේඩින් එකට. මෙතනට ඇවිල්ලා කොයින් එක හොයාගන්න. හරිද? MUBARK. ඇනලයිස් එක කරත් ඒකයි කරන්න ඕන මුලින්ම. RAK නේ. හරි මෙන්න තියෙනවා. දැන් මම මේක සිලෙක්ට් කරනවා. මේක සිලෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ තියෙන එක තමයි මෙන්න මෙතන තියෙනවා එක්ස්චේන්ජ් එක. ඒ කියන්නේ ඔයාලට මේ ට්‍රේඩ් එක දාන්න පුළුවන් එක්ස්චේන්ජස් කීපයක් තියෙනවා. Binance එක, Bybit එක, MEX එක. හරිද? දැන් අපි Bybit එකනේ යූස් කරන්නේ. හරි අපිට පුළුවන්. ඊට පස්සේ තියෙනවා signal type එක. මොකද්ද signal type එක? long trade එකක්. ඊට පස්සේ තියෙනවා leverage එක. cross එකෙන් 105ක් හරි එහෙම නැත්නම් 10ක් හරි. හරිද? දැන් මම මෙතන මේ max මේක යූස් කරනවා හේතුව මේ max එකෙන් තමයි අපි මේක මේ take profit එකයි stop loss එකයි හදන්නේ. හරිද? ඔයාලට කැමති නම් ඒකේ risk එක අඩු කරගන්න පහ යූස් කරන්න පුළුවන්. එතකොට පහ යූස් කරපුවාම මොකද වෙන්නේ? මේ 100% profit එක 150ට අඩු වෙනවා. stop loss එක 150 නම් තිබ්බේ ඒක 125ට අඩු වෙනවා. තේරෙනවද? දැන් අපි දීලා තියෙන එක leverage එක 10න් හදලා තියෙන්නේ. එතකොට මේ target එකට આવොත් එහෙම 100ක profit එකක්. මේ stop loss එක ගියොත් එහෙම 150ක විතර loss එකක්. එහෙම තමයි දෙන්නේ. හරි. දැන් ඒ ටික අපි කතා කරමු. දැන් මෙතන මම තෝරගන්න ඕනේ මොකද්ද? ඊළඟට මොකද්ද? දැන් හරි coin එක තෝරගත්තා. ඊට පස්සේ මොන මූට් එකද දාන්න කියන මොන එක. මෝඩ් එකද? අන්න isolated ද cross ද කියන එක. හරිද? එක්ක isolated කියන එක තෝරගන්නවා නැත්නම් cross mode කියන එක select කරනවා. දැන් අපි දෙන signal වලට ඔයාලට මේ දෙකම use කරන්න පුළුවන්. isolated එක use කරන්නත් පුළුවන්. cross mode එක use කරන්නත් පුළුවන්. මම cross mode එකෙන් දාන්නේ ඇයි? එක හේතුවක් තියෙනවා දාන්න. මම stop loss එකක් use කරනවා. අනිවාර්යෙන් stop loss එකක් දානවා. ඒක නිසා මම cross mode එකෙන් දානවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලට stop loss තියෙන එක අමතක වෙනවා වගේ දෙයක් තියෙනවනම් මේ සිග්නල් වලට ට්‍රේඩ් දානකොට දැන් ඔයාලට හෙටින් නම් ට්‍රේඩ් දාන්න පුළුවන්. හරි සිග්නල් එක. සිග්නල් එකට ට්‍රේඩ් දානකොට මෙතනින් isolated කියන එක තෝරගන්න. දැන් මම මේ දෙක වෙනස කියලා දීලා තියෙනවා. නේ? වෙනස කියලා දීලා තියෙනවනේ. එතකොට ඔයාලා වෙනස මොකක්ද කියලා දන්න. ඔයාලා මේ දෙකෙන් මොකක් සිලෙක්ට් කරත් ගැටලුවක් නැහැ. ඔයාලා isolated කැමති නම් සිලෙක්ට් කරන්න. මම මෙතන cross mode කියන එක සිලෙක්ට් කරනවා. හරිද? මම isolated එකේ දාලා පෙන්නන්න එක. cross mode කියන එක සිලෙක්ට් කළා මෙතන leverage එක කීයද තියෙන්නේ? එක්ක 5 දාන්න. එහෙම නැත්නම් 10. දැන් මෙතන මම 10 සිලෙක්ට් කරනවා. හරිනේ? ඒකත් තේරුණානේ. ඔව්. ඊට පස්සේ දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. entry තියෙන්නේ කීයද?
18යි 17. හරිද? 18යි 17 නේ තියෙන්නේ. නේද? දැන් මෙතන මාකට් එකේ එතකොට ඩවුන් එකේ නේ තියෙන්නේ. 16යි 676 තියෙන්නේ. එතකොට මම මොකද්ද කරන්න ඕනේ? දැන් මේ එන්ට්‍රි නැත්තම් මොකද කරන්න ඕනේ? මම ලිමිට් ඕඩර් එකක් නේ දාන්න. හරිද? දැන් ඔයාලා මාකට් ඕඩර් එකකින් දාන්න මේක මේ පරණ සිග්නල් එකක් ඈ. මේක පරණ සිග්නල් එකක් හින්දා තමයි මාකට් එක මේ ප්‍රයිස් එක නැත්තම් මාකට් ප්‍රයිස් එකෙන් දාන්න එක්සාම්පල් එකක් විදියට ලිමිට් ඕඩර් කියන එක මම සිලෙක්ට් කරනවා. ලිමිට් ඕඩර් එක සිලෙක්ට් කරලා ඊළඟට ගහන්න ඕනේ මොකද්ද? ප්‍රයිස් එකට. මෙතන මේ ගහන්න තියෙන ලිමිට් ඕඩර් එකේ ප්‍රයිස් එක කීයද ගහන්න ඕනේ? 0.0118. මම මෙතන ගහනවා 0.0118. 18යි ඕනනම් 17ක් ගහන්න පුළුවන්. මේ තියෙන ගානම ගහන්නත් පුළුවන්. හරිද? මෙතන දශමයක් වැඩි වෙලානේ. හරි ඒක ගැටලුවක් නෑ. මෙතන 0.018 තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕන? ට්‍රේඩ් එකට දාන්න ඕන ගාන සිලෙක්ට් කරන්න. මම මේකට 5ක් දානවා නම් මොකද්ද කරන්න ඕන? මම මේක 50ක් 50ක් ගත්ත ගා මේ $4.6 ඒක චුට්ටක් දශම ගානක් වෙනස් වෙන්න පුළුවන් ඈ. නැත්තම් මෙතන කෙලින්ම මොකද්ද කරන්න පුළුවන්? ටයිප් කරනවා. 50 ටයිප් කරන්න පුළුවන්. මේ 50 ටයිප් කරපුවම 5යි 0.5ක් වැටෙනවා. ඒ කියන්නේ $5ක් ඇවරේජ් වැටෙනවා. හරිද? ඒක තේරෙනවනේ. ඊට පස්සේ මට පුළුවන් මෙන්න මෙතන ටේක් ප්‍රොෆිට් එකයි ස්ටොප් ලොස් එකයි සිලෙක්ට් කරන්න. හරිද? මෙන්න මෙතන TPN SL කියන එක මම සිලෙක්ට් කරනවා. දැන් මේක ලිමිට් ඕඩර් එකක් නිසා. ඊට පස්සේ මේකේ ටේක් ප්‍රොෆිට් එක විදිහට මම දානවා මෙන්න මේ හතරවෙනි එක. 0.0 0.0යි හරිද 20. ඔව් මේක දානවා ටේක් ප්‍රොෆිට් එක විදියට. එතකොට ස්ටොප් ලොස් එක විදියට මම දානවා 0.0යි 16යි 30 නේද? හරිද? හරි. දැන් ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රොෆිට් එක આવුත් කීයක් එන්න ඕනද? ප්‍රොෆිට් එක આવුත් මෙතන පෙන්නනවා ඔයාලට මේ PNL එක ඩොලර් කීයද? 10ක්. ROI එක 200ක්. 200ක්. දැන් මම ඩොලර් 5ක් නේ දාන්නේ. ඩොලර් 10ක් ප්‍රොෆිට් වෙනවා නම් 200ක් අප් වෙන්න ඕනේ. يعني මාකට් එක 120ක් අප් වෙන්න ඕනේ. නේ? එහෙම නෙන්න ඕනේ. කියලා දුන්නා කලින් නේ. මතකයිනේ? දැන් 100ක් අප් වෙනවා නම් මාකට් එක කීයක් අප් වෙනවද? ලෙවරේජ් එක 10 සිලෙක්ට් කරලා තියෙන නිසා 10 මාකට් එක අප් වෙන්න ඕනේ. දැන් මේකේ ප්‍රොෆිට් හතරවෙනි ටාගට් එකට ගියොත් එහෙම ඔයාලට ඩොලර් 10ක් ප්‍රොෆිට්. 5ක් දැම්මොත් 10ක් ප්‍රොෆිට්. එතකොට ඒකේ ROI එක PNL එක 100 200 ලොස් වුණොත් එහෙම 100 නෑ 100 නෙමෙයි මෙතන තියෙන්නේ 17යි. ඒ කියන්නේ ඔයාලට නැති වෙන්නේ ඩොලර් එකක් වගේ 85ක් 0.85ක් ඩොලර් එකක් වගේ තමයි මේ ප්‍රයිස් එකට වැටුනොත් නැති වෙන්නේ. තේරෙනවද? ඔයාලට ඒක පේන්නනවා මෙතන යටින් ප්‍රයිස් එක ගහනකොටම පේන්නනවා. ස්ටොප් ලොස් එක ගහද්දිම පේන්නනවා මේ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වැදුනොත් කීයක්ද ලොස් වෙන්නේ. දැන් මේක අපිට අයිසොලේටඩ් මූඩ් එකකින් උත් දාන්න බෑද? පුළුවන් නේද? දැන් ස්ටොප් ලොස් එක ලික්විඩේෂන් ප්‍රයිස් එකට අපි දාන මාජින් එකට දැන් මේකේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තිබුණොත් එහෙම ස්ටොප් ලොස් එක තිබුණොත් එහෙම ඩොලර් 15න් විතර. මෙතන 15 තිබුණොත් එහෙම දාන්න බෑ අයිසොලේටඩ් මූඩ් එකේ. ක්‍රොස් මෝඩ් එක තියෙන නිසා ඔයාලට අයිසොලේටඩ් මෝඩ් එකකින් දාන්න පුළුවන්. නෑ සෝරි මේ ස්ටොප් ලොස් එක අඩු නිසා අයිසොලේටඩ් මෝඩ් එකකින් දාන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේක දාන්න එච්චර අවශ්‍ය නැහැ. මෙතන මේ ටයිම් එක සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒක එච්චර අවශ්‍ය නැහැ. මේකත් අවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයාට දාන්න තියෙනවා මෙන්න මෙතන ට්‍රේඩ් එක රෙගියුලර් එකක්. මොකද්ද? ලෝන් එකක් දාන්න කියලා තියෙනවා. එතකොට මම මෙතන ලිමිට් ඕඩර් සිලෙක්ට් කරලා තිනවා. දැන් මම මේක ලෝන් කියලා ප්ලේස් කරනවා. මොකද ඒ උනේ? එන්ට්‍රි 18යි 17යි. පොඩි ප්‍රශ්නයක් වුණා.
හරිනේ. සෝරි. ලිමිට් ඕඩර් එකක් මේක දාලා දාන්න බැරි ඒ දන්නවද? දැන් මේකේ මාකට් ප්‍රයිස් එක තියෙන්නේ දැන් මේක ලෝන් ට්‍රේඩ් වෙන්න මම දැන් මාකට් ප්‍රයිස් එක තියෙන්නේ කී කොහෙද? මාකට් ප්‍රයිස් එක තියෙන්නේ මේ 18ට වඩා පල්ලෙහායි. එතකොට මට පුළුවන් ද උඩින් දාන්න ලිමිට් ඕඩර් එක ලොන් එකට. බෑ දාන්න. ඇයි? මාකට් ප්‍රයිස් එකට උඩින්. මට ලිමිට් ඕඩර් එකක් ලොන් එකට දැම්ම හැකි මීට වඩා පල්ලෙහායි. අපි මේක ගහමුකෝ පල්ලෙහා ප්‍රයිස් එකක් ගහමු. බලන්න. ඒක තමයි අපි බැලුවේ ඒ වැටුනේ නැති කියලා. හරි. ඊට වඩා පල්ලෙහා ප්‍රයිස් එකක් ගහලා බලමු. මෙතන ගහමු ලෝන් එකක් දාන්න 14ක් 14යි ඉතලේ ගාමු මේක ස්ටොප් ලොස් එකත් වෙනස් කරන්න වෙනවා ටේක් ප්‍රොෆිට් එක අවුලක් නැහැ ස්ටොප් ලොස් එක වෙනස් කරමු 12යි ගානකට හරිද දැන් මට මේක දාන්න පුළුවන් හරි මම ප්ලේස් කරන විදිය කියලා දෙන්න හරි මේ විදියට ප්ලේස් කරා කන්ෆර්ම් දුන්නා දැන් මෙන්න මේ ලිමිට් ඕඩර් එක වැටලා තියෙනවා එතකොට මේක ඕපන් වෙන්න කොතනට දෙන්න ඕනේ මාකට් එකේ කීයද මම දැම්මේ 0.14 ලෙවල් එකට ඩ්‍රොප් වෙච්ච ගම මේ ප්‍රයිස් එකෙන් එන්ට්‍රි ඕපන් වෙනවා. ඒ කියන්නේ ට්‍රේඩ් එක ඕපන් වෙනවා. ට්‍රේඩ් එක ඕපන් වෙලා මෙතනින් උඩට ආයෙ ගිහිල්ලා මෙන්න මේ ටේක් ප්‍රොෆිට් ප්‍රයිස් එකට ආපු ගම මේකේ දාලා තියෙනවා ටේක් ප්‍රොෆිට් ප්‍රයිස් එක මේ මෙතන තියෙනවා. හරිද? අපිට ප්‍රොෆිට් එනවා. දැන් බැරි වෙලාවත් මෙතනින් ඕපන් වෙලා ආයෙත් තව පල්ලෙහාට වැටුනොත් එහෙම 0.12ට මොකද වෙන්නේ? අපි දාපු ගාන මොකද වෙන්නේ දාපු ගාන අපිට හම් වෙනවද ඩබල් වෙලා එහෙමද එන්ට්‍රියෙන් ඕපන් වෙලා තවත් පල්ලෙහාට යනොත් එහෙනම් මොකද වෙන්නේ loss ලොස් වෙනවා අපි දාපු ගාන නැති වෙලා යනවා හරි අපි මාකට් ප්‍රයිස් එකෙන් ට්‍රේඩ් එකක් දාලා බලමුද ඒක මම අයිසොලේටඩ් මෝඩ් එකෙන් දාලා පෙන්නන්නම් සිග්නල් එකකට ට්‍රේඩ් එකක් දාන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ දැන් දුන්න සිග්නල් එකක් නැහැ ඔයාලට පෙන්නන්න අපි සිග්නල් එකක් සතරද මේ හදාගෙන කරන්න පුළුවන් අපි දැන්ට සිග්නල් එකක් මාකට් එකෙන් හදලා කරමුද එතකොට ඔයාලට ඒක පැහැදිලි වෙයි හරිද මම ට්‍රේඩින් view එක ඕපන් කරගන්නම් හරි සර්කියුට් ට්‍රේඩ් එකක් ඕපන් කරනකොට මේ දාන්න ඕනේ මිනිමම් ගාණක් තියනවාද ඩොලර් 5යිද 2යිද කියන එක ඒක වෙනස් වෙනවා මේ ඩිෆෙන්ඩ් ඒ කියන්නේ කොයින් එකෙන් කොයින් එකටත් වෙනස් වෙනවා එක්ස්චේන්ජ් එකෙන් එක්ස්චේන්ජ් එකටත් වෙනස් වෙනවා ඒක මම කලින් කියලා තියෙනවා මම හිතන්නේ කලින් පාඩමෙත් මම කියලා දුන්නා මේ කියන්නේ එක්ස්චේන්ජ් ලිමිට් කරනවා මේ කොයින් එකට BTC කොයින් එකට ට්‍රේඩ් එකක් දාන්න ඕන නම් අඩුම දාන්න පුළුවන් ගාන ඩොලර් 5යි කියලා බයිනෑන්ස් එක ලිමිට් කරනවා හැබැයි ඔයා BTC වලම MEX එකේ දාද්දී ඒ ලිමිට් එක නැහැ සමහර වෙලාවට 0.5 දාන්නත් පුළුවන් ඩොලර් එකක් දාන්නත් පුළුවන් දැන් ඔයා බයිනෑන්ස් එකේදී BTC වලට ඩොලර් 5ක් දාන්න ඕන උනාට ඔයා WLE කොයින් එකට ගියම ඩොලර් 0.20ක් දාන්නත් පුළුවන් තේරුණාද ඒක කොයින් එකෙන් කොයින් එකට එක්ස්චේන්ජ් එකට ඒක වෙනස් නැහැ දාන්න පුළුවන් අවම ගන්න අපි එතන දාන්න හදද්දි මොකක් හරි දාන්න බෑ නේද එරර් මැසේජ් එකක් එනවනේ නේද ඔය එරර් මැසේජ් එකක් එනවා දැන් අර ඉස්සෙල්ලා එරර් මැසේජ් එක හරි දැන් මම මෙතනින් සිග්නල් එකක් අපි මෙතනින් මාකට් ප්‍රයිස් එකෙන් ටයිප් කරමු ඔන්න මම එක ටේක් ප්‍රොෆිට් එකකට මේක හදන්නම් දැන් මෙතන තමයි එන්ට්‍රි ප්‍රයිස් එක තියෙන්නේ මෙතන ඉඳන් 105ක් මාකට් එක 105ක් අප් වෙනවා කියන්නේ ඇවරේජ් 105 කියන්නේ 85000 කියලා හිතන්න හරි ඇවරේජ් එන්න මම ඒක මාක් කරගන්නම් තියෙන ඔක්කොම අයින් කරලා හරි මෙන්න අපේ එන්ට්‍රි ප්‍රයිස් එක මම මේ ඇනලයිස් එකක් නිකන් නෝමල් කරනවා හරි මේක තමයි එන්ට්‍රි ප්‍රයිස් එක හරිද 85000 මෙන්න අපේ ටාගට් ප්‍රයිස් එක මම ඒක දාගන්නවා මේක දාමු එන්ට්‍රි ප්‍රයිස් එක කහ පාටින් දාගමු හරි ටාගට් ප්‍රයිස් එක දාගෙන තියෙනවා කොළ පාටේ ස්ටොප් ලොස් එක අපි හදමු 2.5ට 2.5 කියන්නේ 150යි ඇවරේජ් එක මම මේක හදන්නේ 20න් ඇවරේජ් එක 20න් ඔන්න ට්‍රේඩ් එකක් දාන්න යන්නේ මෙතන මේක මම දානවා රතු පාටේ හරිද මෙහෙම දාලා මේකේ තියෙනවා අපිට ඕන ලෝන් පොසිෂන් එකට වෙනම ඕපන් කරගත්තා ඒක හරිද මේක දැම්මත් හරි
මෙන්න මේක මේ විදියට මෙහෙම අරන් ගියාම එතන 105යි මෙතන ඉඳන් මෙතනට 105යි කොහොම දාගත්තා ඒක. හරිද? දැන් මෙතන තියෙන එන්ට්‍රි ප්‍රයිස් එක 81100. අපි ඒක මාකට් ප්‍රයිස් එකෙන් ගමු. එතකොට ටේක් ප්‍රොෆිට් එක කීයද? 85000 ඈ. ඇවරේජ් 85000. ස්ටොප් ලොස් එක 79000. හරිද? ඔන්න ඕක තමයි දැන් අපේ සිග්නල් එක. මම දැන් ට්‍රේඩ් එකක් දාන්න යන්නේ. දැන් මම මුලින්ම කරන්න ඕනේ මොකද්ද? කියන්න කට්ටිය කතා කරමු. ඈ මොකද්ද මුලින්ම කරන්න ඕනේ? කොයින් එක තෝරගන්න ඕනේ. අන්න හරි කොයින් එක මම තෝරගන්න. දැන් මම BTC එක තෝරගන්නේ. හරිද? මම BTC කියලා සර්ච් කරා. හරි BTC කියලා සර්ච් කරා. ඊට පස්සේ cross the isolated ද? ඔව්. හරිද? ඒක තමන්ගේ කැමැත්ත මත දැන් ඔයාලා දන්නවා මේකේ වෙනස මොකද්ද කියලා. තමන්ගේ කැමැත්ත මත තීරණය කරයි. මම කියන්නේ ඔයාලට මේකේ cross එක තමයි හොඳ මේක isolated එක හොඳ කියලා. එහෙම එකක් නෑ. දෙකම එකයි. ඔය isolated එකෙන් දැම්ම කියලා ඔයාලට profit එක වැඩියෙන් එන්නේ නෑ. හරිද? ඔයා use කරන method එක අනුව තමයි ඔයා cross mode ද isolated mode ද කියන එක තීරණය කරන්න ඕනේ. දැන් ඔයා stop loss දාන්න නැතුව trade කරන කෙනෙක් නම් ඔයා isolated දාලා හරියන්නේ නෑ. යෝ. ඔයා isolated දාන එකේ කිසි තේරුමක් නෑ. හරිද? එතකොට ඔයා තෝරගන්න ඕනේ cross mode එක. cross ඔයා stop loss දාන කෙනෙක් නම් ඔයාට මේ දෙකම තෝරගන්න පුළුවන්. cross mode එක දාන්නත් පුළුවන් isolated mode එක දාන්නත් පුළුවන්. හරි. දැන් මම මෙතනදී cross mode එක normally select කරනවා. මම සාමාන්‍යයෙන් cross mode එක තමයි use කරන්නේ. මොකද මම stop loss එක අනිවාර්යෙන් දානවා. හරිද? ඊට පස්සේ මෙතනින් මම leverage එක select කරනවා 20. හරිද? මෙතනින් custom ගිහිල්ලා leverage එක 20 select කරනවා. හරිද? මේක අපි cancel කරගමු. හරි. 20 select කරනවා. ඊට පස්සේ මම මෙතනින් select කරනවා market order එක. ඇයි මම market order එකකින් ගන්න යන්නේ? දැන් analyze එක හැටියට market order එක. ඊට පස්සේ මම මෙතන value එක දැන් මට ඩොලර් 5ක් දාන්න ඕනේ. කීයද ගහන්න ඕනේ? 100. අන්න හරි. 100ද ගහන්න ඕනේ. ඔව්. හරි. 100ක් ගහපුවාම ඩොලර් 5ක් මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා. cost එක මෙයින් පෙන්නනවා. අර පේනවනේ. දැන් මෙතන 4.4 මෙතන 9 ගන්න තියෙන්නේ. හරි චුට්ටක් එහා මෙහා වෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. හරිද? ඔයාට හරියටම 5ක් දාන්න ඕන නම් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. හරියටම 5ක් දාන්න ඕන නම් මෙන්න මේ බා එක අදින්න. sorry. හරිද? මෙන්න මේ බා එක අදින්නේ. මෙන්න මේ බා එක 100 මේකේ මේ ට්‍රේඩ් එකක් වැටලා තියෙනවද නැහැ නේ? BTC USDT නේද මම තේරුවේ. ඔව්නේ. හරිනම් මෙතන 150න් එන්න ඕනේ. මෙතන BTC එක නිසා වෙන්න ඇති BTC එකට දාන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවනේ ඒක නිසා වෙන්න ඇති. එතන උඩරින් පෙන්වන්නේ 162. එහෙනම් ඩොලර් 8.9 දාන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයා මෙතන සර්ච් කරන්නකො. කෙලින්ම 100 ගහන්නකො. 100 ගහපුවාම cost එක 4.4ක් කරනවා. ඒ කියන්නේ average 5යිනේ. හරිද? එහෙනම් 120 ගහලා බලමු. 120ට දෙන්නේ නැහැ. 120ටත් ඒ ගානම තමයි. නමුත් 5ක් වැටෙයි. අපි 100 ගහලා බලමු. හරිද? 100 ගහලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් TP එකයි SL එකයි select කරන්න. මේක ඔයාලට පස්සේ දාන්නත් පුළුවන් ඈ. අපි දැන් select කරන්න තියෙන්නේ කීයද මම දැන් මේ take profit එක? 85 85. 85 නේ දැන්. ඔව්. stop loss එක 79. හරිද? මගේ analyze එකේ මෙන්න take profit එක 85 stop loss එක 79. හරිද? මම ඒ ටික දැම්මා. එතකොට මට loss වුණොත් loss වෙන්නේ මේ 155යි. ඩොලර් 2.26ක් loss වෙනවා. profit වුණා නේ 92.93යි. profit වුණොත් එහෙනම් මට profit වෙනවා 3.90 ගාණක්. ඒ කියන්නේ ඩොලර් 4. ඒ කියන්නේ මම දාපු ගාණම වගේ profit නේ 100ක profit එකක් කියලා හිතන්න. මෙතන ඔයාලට 100න් බලා ගන්න ඕන නම් 85500 විතර ගහගත්තා ඇයි. එතකොට එනවා 85400. එතකොට 100 profit එක. average 85000 දාමු. හරි. ඊට පස්සේ මම දැන් trade එක මොකද්ද select කරේ? long trade එක නේ? මම long කියන එක දානවා. ඔව්. මේ විදිහට select කරලා confirm කියන එක දෙනවා. හරි.
දැන් ට්‍රේඩ් එක ඕඩර් එකේ නෙමෙයි තියෙන්නේ පොසිෂන් එකේ. නේ දැන් ට්‍රේඩ් එක වෙලා තියෙන්නේ. මේක උඩට යන්න යන්න මට ප්‍රොෆිට් වෙනවා. පල්ලෙහාට ගියොත් කොතනින්ද මේක ක්ලෝස් වෙන්නේ? ස්ටොප් ලොස් එකෙන්. අන්න හරි ස්ටොප් ලොස් එකෙන් ක්ලෝස් වෙනවා. එතකොට ඔයාලට පේනවද මෙතන මට මේ ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්න පුළුවන් ස්ටොප් ලොස් එක අයින් කරොත් කීය වෙනකල්? මෙන්න තියෙනවා ලික්විඩේෂන් ප්‍රයිස් එක. ඒක කැල්කියුලේට් වෙනවා ට්‍රේඩ් එක දැම්මට පස්සේ 71000ක් වෙනකල් මට මේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරන්න පුළුවන්. මම දැම්මේ ඩොලර් 4යි ගාණක්. අගේ account එකෙත් තව ඩොලර් 5.8ක් තියෙනවා. එතකොට cross mode එකෙන් දාපු නිසා මේ ඩොලර් සම්පූර්ණ 5යි ඇහුන්නේ. ඇහුන්නේ. කියන්නේ මොකද්ද කිව්වේ? මොකක් හරි කිව්වද කරුවා? මට ඇහෙන්නේ නැන්ද? ඔයාලා කතා කරනවද මොකද්ද? කාගවත් සද්දයක් බත් දෙන්න නැතුව කියන්නේ. මට ඉක්මනට කියන්න පුළුවන්ද මොකද්ද එහෙ? ඔයාලට ඇහෙනවද මාව? මැසේජ් එකක් ඔව් සර් එහෙනම් එහෙනම් ඇහෙනවනේ. හරි. මොකක් හරි කවුරු හරි ඇහුවද? ඇහුවේ නැන්ද? හරි. මේ විදිහට දාන්න පුළුවන්. cross mode එකෙන් දැන් මේ පේනවනේ. හරියට ට්‍රේඩ් එක දාන විදිහ හරි නේද? හරි. හරි දැන් මම isolated mode එකෙත් මේක දාලා පෙන්නනවා. දැන් මේ liquidation price එක ඇදලා තියෙන මේ සම්පූර්ණ මේ account එකේ තියෙන මුළු ගානටම ඩොලර් දාපු පහට නෙමෙයි. හරිද? ඒක 71000ක් වෙනකල් අල්ලන් ඉන්න පුළුවන්. දැන් මම මේ ට්‍රේඩ් එකම මේක ක්ලෝස් කරන්න. හරිද? මේකම මම දාලා පෙන්නන්නම් isolated එකෙන්. හරිද? දැන් isolated එක ඔන්න මම සිලෙක්ට් කරා. leverage එක 20 සිලෙක්ට් කරා. margin එක 100 සිලෙක්ට් කරා. stop loss එක take profit එක දානවා මෙන්න මේ විදිහට 85000 stop loss එක දානවා 79000. හරිද? ඔන්න මම දානවා long trade එක isolated එකේ. හරිද? දැන් පේනවද වෙනස? liquidation price එක කීයද? අන්න 77500 ගාණක්. cross mode එකෙන් දාපුවහම අපිට ඊට වඩා ගොඩක් පල්ලෙහාට අල්ලන් ඉන්න පුළුවන්. දැන් මාකට් එක 77000 ගානකට 77500 ගානට වැටිච්ච ගමන් මම අර දාලා තියෙන ඩොලර් 4යි ගානම ලොස් වෙලා යනවා. ලොස් වෙනවා. හරිද? දැන් මට තව මේකට ගානක් ඇඩ් කරන්න ඕනේ කියන්නකො මේ විදිහට ට්‍රේඩ් එකක් දාලා තිබ්බම. මං ආයේ මොකද්ද කරන්න ඕනේ? දැන් මම ඔයාලා හිතන්න දැන් මාකට් එක මෙන්න මේ විදිහට ලොස් ගිහිල්ලා තියෙනවා. දැන් මේක ලොස් ගිහිල්ලා නැහැනේ. හරිද? නමුත් අපි මෙතන ඔයාලා මවා ගන්න ඉතින් 90ක් විතර ලොස් ගිහිල්ලා තියෙන කියලා දැන්. මෙතන මට ඕනේ තවත් කීයක් හරි මේකට දාන්න. මං කොහොමද ආයෙ දාන්නේ ඒකට? ඔයාලා ඊට කලින් ඇඩ් කරලා තියෙනවද එහෙම මාජින්? නෑ නේද? ඉස්සර නම් මේක ඔප්ෂන් එකක් තිබුණා ඇඩ් මාජින් කියලා. හරිද? දැන් එහෙම එකක් නෑ. දැන් ඔයාලා කරන්න තියෙන එකම දේ තමයි මේ විදිහට දැන් බිට්කොයින් නම් දාලා තියෙන. ඔයාලා ආයෙත් මෙතනින් තෝරගන්න ඕනේ. අපි හිතමු ඔයා ට්‍රේඩ් ගොඩක් දාලා තියෙනවා කියලා. මම මෙතන වෙන කොයින් එකක් නම් තෝරගෙන තියෙන්නේ. ඔයාලට බිට්කොයින් එකට නම් මාජින් ඇඩ් කරන්න ඕනේ බිට්කොයින් කියන එක මෙතනින් තෝරගන්න. තෝරලා මේ විදිහටම ඔයාලට දාන්න ඕනේ ලෙවරේජ් එක සිලෙක්ට් කරන්න. ඔයා දැන් මේ 20න් වුණත් ඔයාලට ආයෙ දාන්න ඕනේ 10න් නම් ඊට වැඩි කරලා නම් ඒත් කමක් නැහැ. වැඩි කරන්නත් පුළුවන්. හරිද? ඔයා දාපු ලෙවරේජ් එකෙන්ම දානවා නම් 20 දාන්න. හරිද? 20 දාලා මේ විදිහටම ප්‍රයිස් එක සිලෙක්ට් කරන්න. හරිද? ප්‍රයිස් එක ඔයාලට දාන්න ඕන ප්‍රයිස් එක අපි හිතමු 100යි කියලා. ප්‍රයිස් එක සිලෙක්ට් කරලා ආයෙ TPNSL දාන්න ඕනේ නැහැ. TPNSL මේ ඔයා කලින් දාලානේ තියෙන්නේ. හරිද? ඒක දැන් එන්න කලින් මේ ලික්විඩේෂන් ප්‍රයිස් එකට කලින් මම මේ කියන්නේ TPNSL මේකට අදාළ නැහැ. දැන් මාජින් ඇඩ් කරන්න නැහැනේ. ඔයාලට කැමති නම් TPNSL එකත් වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු මේක පැත්තකින් තියමුකෝ. දැන් මේකට මම මාජින් ඇඩ් කරන්න යන්නේ. ප්‍රයිස් එක ගැහුවා. ආයෙත් ලොං ට්‍රේඩ් එකක්ම දාන්න. මම දාලා තියෙන්නේ ලොං එකක් නේ. හරිද? මේකටම ලොං ට්‍රේඩ් එකක් දාන්න. එතකොට මෙතන ට්‍රේඩ් දෙකක් වැටෙන්නේ නැහැ. දැක්කද? දැන් ට්‍රේඩ් දෙකක් වැටෙන්නේ නැහැ. මේකටම අර මාජින් එක ඇඩ් වුණා. හරිද? ඒක ඒ නිර්ධාරණයට ටේක් ප්‍රොෆිට් දාන්නේ නැහැ නේද? ටේක් ප්‍රොෆිට් ඔයාලට කැමති නම් වෙනස් කරයි. දැන් ඔයාගේ ඇනලයිස් එක එතකොට වෙනස් වෙන්න ඕනේ. දැන් මෙහෙමනේ. දැන් ටේක් ප්‍රොෆිට් එක ඔයාට අර තියෙන ගානම තියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හරිද?
දැන් ඔයා හොඳ ඇනලයිසර් කෙනෙක් විදිහට ගත්තාම ඔයා ඒ විදිහට තව මාජින් ඇඩ් කරනවා නම් ඔයාට ටේක් ප්‍රොෆිට් එක තව පල්ලෙහාට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තියෙන ලෙවල් එකෙන්ම තියන් ඉන්න පුළුවන්. ඔයා එක්ස්පෙක්ට් කරනවා නම්. සමහර වෙලාවට අපි එහෙම මාජින් ඇඩ් කරන්නේ ට්‍රේඩ් එකක් බේර ගන්න. හරිද? ඒ කියන්නේ අර ලොස් නොවි බේර ගන්න අපි ඒ විදිහට මාජින් ඇඩ් කරනවා. නමුත් ඒක මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒකට අපි කියනවා ලැඩර් කරනවා කියලා. අර DCA කරන මෙතඩ් එක මම කියලා දුන්නේ ස්පොට් එකේ. මතකයිනේ. අන්න ඒ වගේම ෆියුචර් එකේ තියෙනවා ලැඩර් කියලා මෙතඩ් එකක්. අපිට ලැඩර් කරන්න පුළුවන්. ලැඩර් කරනවා කියන්නේ මාජින් ඇඩ් කර කර එන්ට්‍රි එක තව ඒ කියන්නේ ලොස් පැත්තට යනවා නම් තව මාජින් ඇඩ් කර කර අපේ එන්ට්‍රිය ලං කරගන්න. එතකොට කොයි වෙලාවක හරි ආයේ මාකට් එක ටර්න් වෙනවනේ එක දිගටම වැටෙන්නේ නැහැ. ඒ ටර්න් වෙන පොයින්ට් එකකින් ප්‍රොෆිට් එකකින් හරි එන්ට්‍රියෙන් හරි ක්ලෝස් කරගන්නවා ට්‍රේඩ් එක. ලැඩර් කරලා. ඉතින් උතර මේ දැන් මාජින් ඇඩ් කරාට පස්සේ ලික්විඩේටින් ප්‍රයිස් එක වෙනස් වෙන්න ඕනේ වෙනස් වෙලා නැහැ වෙනස් වෙන්න ඕනේ. මේක වෙනස් වෙලා නැත්තේ ඇයි? මම එකම ප්‍රයිස් එකේනේ දැම්මේ. තේරුණාද? ඒ කියන්නේ මගේ ප්‍රයිස් එක එකයි මම දැම්මේ මෙතනින්මනේ. ඒක price එක- ඒ කියන්නේ ගාණ වැඩි වුණා කියලා මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක වෙනස් වෙන්නේ නැහැ. ලෙවරේජ් එක අඩු වැඩි වුණොත් තමයි ලික්විඩේෂන් ප්‍රයිස් එක වෙනස් වෙන්නේ. තේරුණාද? දැන් ඔයා මේකට ඩොලර් 100ක් දැම්මා කියන්නකො. හරිද? ලික්විඩේෂන් ප්‍රයිස් එක එකයි. ඇයි? ඔයාට ප්‍රොෆිට් එක එන්නේත් ඒකෙන්ම. ඔයාට ඒක තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැහැ නේ? ඒ පොඩ පැහැදිලි නැතෝ හරි ඒ කියන්නේ මෙහෙමයි. ඒක දැන් ඔයා මෙතනට ඩොලර් දැන් මේ ට්‍රේඩ් එකම මම ඩොලර් 5න්නේ දැම්මේ. මගේ මෙතනින්මනේ දැම්මේ. හරිද? මේ දෙකම දැම්මේ මෙතනින්. එතකොට මම දාලා තියෙන සම්පූර්ණ ගාණ ඩොලර් 10 කියන්නකො. හරිද? ලික්විඩේෂන් ප්‍රයිස් එක මෙතන තියෙන්නේ. ලික්විඩේෂන් ප්‍රයිස් එක හැදිලා තියෙන්නේ මේ ඩොලර් 10ට. එකම ට්‍රේඩ් එක නෙමෙයි. ඒ කියන්නේ එක ට්‍රේඩ් එකක් හා සමානයි මේක. ඇයි මම දෙපාරකට දැම්මට මාකට් එකේ එන්ට්‍රි එක එකයි. දැන් ඔය ඇනලයිස් එකම ඔයා හිතන්නකෝ ඩොලර් 100කින් දැම්මා කියලා. මේ ඇනලයිස් එකම ඔයා ඩොලර් 100කින් දැම්මා. ඔයා හිතන්නේ මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තව ගොඩාක් පල්ලෙහාට යනවා කියලා. මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක එහෙම එන්නේ නැහැ. මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක හැදෙන්නේ මොකෙන්ද මම ඔයාලට කියලා දුන්නා. ලෙවරේජ් ලෙවරේජ් එකත් එක්ක හැදෙන්නේ. හරිද? තේරුණාද? දැන් ලෙවරේජ් එක මම 50 දාලා දැම්මා නම් එහෙම. මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තව උඩට එන්න ඕනේ. ලෙවරේජ් එක මම 5 දාලා දැම්මා නම් මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තව පල්ලෙහාට යන්න ඕනේ. හරිද? ඒද මේ උතන මේ අපේ ලික්විඩේටින් ප්‍රයිස් එක හරියටම ක්‍රියේට් වෙන්නේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන මම මම කිව්වේ ලික්විඩේෂන් ප්‍රයිස් එක අරකින් මම කියලා දුන්නා. ඒ කියන්නේ ලෙවරේජ් එකේදී මම කියලා දුන්නා ලික්විඩේෂන් ප්‍රයිස් එක ඉන්නේ අපි දාන මාජින් එකත් එක්ක. ඒ කියන්නේ මාජින් එකත් එක්ක කියන්නේ දැන් අපි හිතමුකෝ isolated cross ද කියලා අපි සිලෙක්ට් කරා කියන්නේ. අපිට සිලෙක්ට් කරන්න පුළුවන්. මෙහෙම දැන් අපි isolated mode එකෙන් නම් දාන්නේ ඩොලර් 5ක් දැම්මොත් මේ ඩොලර් 5ට කැල්කියුලේට් වෙනවා ලෙවරේජ් එකෙන් වැඩි වෙලා. හරිද? දැන් මම ඔයාලට මේක කියලා දුන්නා. අපිට ප්‍රොෆිට් කරන්න නම් මාකට් එක කීයක් අප් වෙන්න ඕනේද? 100%ක ප්‍රොෆිට් එකක් එන්න. ලෙවරේජ් එක 20 දාලා ඩොලර් 5ක් දැම්මේ. 100ක් කරනවා ඩොලර් 5ක් දැම්මොත් කීයද මාකට් එක අප් වෙන්න ඕනේ? 100 ලෙවරේජ් එක 20 ඩොලර් 5ක් මට ප්‍රොෆිට් එන්න මාකට් එක කීයක්ද අප් වෙන්න ඕනේ? 105යි. නේ මම එහෙම කිව්වද? 105යි. 105ක් ආපුවාම මේක 20ෙන් වැඩි වෙලා 100% ප්‍රොෆිට් එක ඒ කියන්නේ ඩොලර් 5ක් මට ප්‍රොෆිට්. හරිද? දැන් මේක ලික්විඩේෂන් ප්‍රයිස් එක හැදෙන්න ඒ කියන්නේ මේ ඩොලර් 5 නැති වෙන්න. 105යි. ඒ 105 ඩවුන් වෙනවා. හරිද? 105ක් ඩවුන් වෙච්චාම මොකද වෙන්නේ? ක්‍රොස් වෙනවා. හරිද? ඒ කියන්නේ 100% ප්‍රොෆිට් එක ගන්න. ඒ කියන්නේ මම දාපු මාජින් එකම මට නැති වෙනවනේ. ඒ මෙතන 100ක් ගියා කියන්නේ ලික්විඩේෂන් ප්‍රයිස් එක. ඒ මම isolated mode එකෙන් නම් ඩොලර් 5ක් දැම්මේ 100%ක් ලෙවරේජ් එකෙන් මාකට් එක 105ක් වටනාම ලෙවරේජ් එකෙන් ඒක වැඩි වෙලා මෙතනට වැටිච්ච ගමන් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ලික්විඩේෂන්. හරිද? 105ක් අප් වෙච්ච ගමන් මට ඩොලර් 5ක් ප්‍රොෆිට් වෙනවා. දැන් මෙතනට අපි ඩොලර් 100ක් දැම්ම කියලා හිතමු. හරිද? ඩොලර් 100ක් දානවා ලෙවරේජ් එක 20ෙන්. එතකොට 105ක් මාකට් එක අප් වෙනවා. එතකොට මට ඩොලර් 100ක් ප්‍රොෆිට් කරන්න මාකට් එක කීයද අප් වෙන්නේ?
කීයද පෙන්වන්නේ? දැන් මම මෙතනට ඩොලර් 100ක් දානවා ලෙවරේජ් එක 20න් මාකට් එක කීයද පෙන්වන්නේ? දැන් ඩොලර් 100ක් මම මාජින් එක දාලා තියෙන්නේ. අරකම තමයි. මෙතන වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? මාජින් එක විතරයි. 100ක් දැම්මත් හරිද මම ඩොලර් 100ක් ප්‍රොෆිට් කරන්න. ඒ කියන්නේ මාකට් එක 105ක් අප් වෙච්ච ගමන් මට ප්‍රොෆිට් එක කීයක් දෙන්න? ඒක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැද්ද? දැන් අරකම නෙමෙයි. දැන් ඩොලර් 5ක් ප්‍රොෆිට් වෙන්න නම් මාකට් එක 105ක් ලෙවරේජ් එකෙන් ගියපුවාම ලෙවරේජ් එකෙන් 105ක් ගියපුවාම 100යි. ඒ කියන්නේ මම දාපු ඩොලර් 5ම හම්බ වෙනවනේ. ඒතකොට ඩොලර් 100ක් එන්නත් කීයද යන්නේ? 105යි. ඒ 105යි යන්න ඕනේ අරකම තමයි. ඒ කියන්නේ වෙනස් වෙලා තියෙන්නේ මේකේ මේ මාජින් ප්‍රයිස් එක විතරයි. හරිද? ලෙවරේජ් එක 120මනේ මම යූස් කරේ. ලෙවරේජ් එක 20ම යූස් කරේ. මාකට් එක 105ක් ගියාම තමයි 100ක PNL එකක් හැදෙන්නේ. මේකට ඔයා ඩොලර් 5ක් දැම්මොත් ඔයාට ඩොලර් 5ක් ප්‍රොෆිට්. හරිද? ඔයා ඩොලර් 100ක් දැම්මොත් ඔයාට ඩොලර් 100ක් ප්‍රොෆිට් මේ අවස්ථාවේ. තේරුණාද? ඔයා ඩොලර් 1000ක් නම් මේකට දාන්නේ. ඔයාට ඩොලර් 1000ක් ප්‍රොෆිට් මාකට් එක 105ක් යනකොට. ඒක තේරුණාද? ඔව්. ඒ කොටස තේරුන්නේ නැද්ද? ඔව්. ඉතින් ඒකේ අනිත් පැත්තමනේ ලික්විඩේෂන් එක කියන්නේ. ඒකේ අනිත් පැත්ත ලික්විඩේෂන් එක කියන්නේ. ඔයා මේකට ඩොලර් 100ක් දැම්ම කියලා මේක වෙනස් වෙන්න බෑනේ. කොහොමද ඒ වෙනස් වෙන්න පුළුවන්? 105ක් වැටිච්ච ගමන් 100ට 100 සම්පූර්ණයි ඈ. හරිද? ඇයි 100ට 100 සම්පූර්ණ වෙන්නේ? ලෙවරේජ් එකකින්. එවරේජ් එක. තේරුණාද? එතකොට ඔයා ඩොලර් 100ද දැම්මේ 1000ද දැම්මේ කියලා දාලා නැහැ. ට්‍රේඩ් එක ක්ලෝස්. මම ඔයාලට ඒක කලින් කියලා දුන්නා මම හිතන්නේ පැහැදිලි කරා. ඒක එතනින් අහු වෙන්නේ නැතුව. ඒක තේරුණා නේද? ඒ කියන්නේ ඔයා ඩොලර් 5ක්ද දාන්නේ එකක්ද දාන්නේ කියන එක නෙමෙයි මෙතන තියෙන ගැටලුව. ලෙවරේජ් එක තමයි ගැටලුව. ඔයා ලෙවරේජ් එක 20 සිලෙක්ට් කරලා ඩොලර් 100ක් දැම්මොත් හරිද? මාකට් එක 105ක් වැටිච්ච ගමන් ඔයා දාපු ගාන ඔයාට නැති වෙනවා. 105ක් අප් වුණොත් ඔයා මේ දාපු ගානම ඔයාට එනවා. හරිද? කියන අරකම තමයි අර 105 උදාහරණෙම තමයි. මාජින් එක වෙනස් වුණා කියලා ලික්විඩේෂන් ප්‍රයිස් එක පල්ලෙහාට යන්නේ නැහැ. තේරෙනවද? දැන් මේක මෙහෙම පල්ලෙහාට යන්න පුළුවන්. ඔයා ක්‍රොස් මෝඩ් එකකින් දැම්මනම්. හරිද? ක්‍රොස් මෝඩ් එකකින් දැම්මොත් ඔක වෙනස් ඈ. දැන් මේ අයිසොලේටඩ් මෝඩ් ගන්න මම කියලා දුන්නා. ක්‍රොස් මෝඩ් එකකින් අපි හිතමු ඔයාගේ account එකේ ඩොලර් 100ක් තියෙනවා. හරිද? ඔයා දානවා ඩොලර් 10ක් එක්සැම්පල් එකක් විදියට. ඩොලර් 10ක් දානවා ට්‍රේඩ් එකට. හරිද? ප්‍රොෆිට් එන්න නම් කීයද? ලෙවරේජ් එක 20න් කියලා හිතමු. ඔයාට ඩොලර් 10ක් ප්‍රොෆිට් එන්න මාකට් එක කීයද අපෙන්න ඕන? 105යි. ඒත් 105යි. හරිද? ඩොලර් 10ක් දැන් ඩොලර් ගාන නෙමෙයි මෙතන අදාළ වෙන්නේ. ලෙවරේජ් එක 105ක්. ඒ කියන්නේ ලෙවරේජ් එක වැඩි වෙන්නේ. මාකට් එකේ අප් මූවමන්ට් එකෙන් ලෙවරේජ් එක වැඩි වෙන්නේ. 5 20 100යි. 100ක PNL එකක් කියන්නේ ඔයා දාපු ගානම ඔයාට ඇවිල්ලා. ඔයා මෙතනට ඩොලර් 10ක් දැම්මම ඩොලර් 10ක් ඇවිල්ලා. ඩොලර් 10ක් දැම්ම නම් ඩොලර් 10ක් ඇවිල්ලා. 5ක් දැම්ම නම් 5ක් ඇවිල්ලා. 100ක් දැම්ම නම් 100ක් ඇවිල්ලා. ඒක තේරුණානේ? හරිද? දැන් මේක ලොස් පැත්තට ගියොත් එහෙම ලික්විඩේෂන් ප්‍රයිස් එක මම කියලා දුන්නා. ඔයාට හරිනම් අයිසොලේටඩ් විදියට ඩොලර් 10ක් නැති වෙන්න වැටෙන්න ඕනේ 105යි. නමුත් මෙතන තව 95ක් තියෙනවනේ ඉතුරු. ඩොලර් 95ක් ඉතුරු වෙන්නේ. ක්‍රොස් මෝඩ් එකෙන් දැම්මම මම කියවනේ මේ 95ත් ඇඩ් වෙනවා කියන්නේ. එතකොට ලික්විඩේෂන් ප්‍රයිස් එක දැන් මේක එක ගුණයක් නම් හරිද? මෙතන එක ගුණයක් නම් යන්නේ මේ වගේ 20 ගුණයක් පල්ලෙහාට වැටෙනවා. ලික්විඩේෂන් එක. දැන් මේ ට්‍රේඩ් එකම ඩොලර් 1000ක් තිබුණා නම් මොකද වෙන්නේ? මෙතන 20 ගුණයක් නම් වැටෙන්න ඕනේ 200 ගුණයක් වැටෙන්න ඕනේ ලික්විඩේෂන් එකට. ක්‍රොස් මෝඩ් එකේ. ඒක තේරුණා නේද? තේරුණා. හරිද? ඒ කියන්නේ ක්‍රොස් මෝඩ් එක අර මුළු කැපිටල් එකම ඇදලා ගන්නවනේ. මේක එහෙම එකක් නෙවෙයි. මේකේ අපි දාන මාජින් එක විතරයි ඇඩ් වෙන්නේ. එතකොට ඔයාලට අර ප්‍රශ්නේ ක්ලියර් වෙන්න ඇති. ඇයි මෙතන මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක අඩු වෙන්නේ නැත්තේ කියලා. හරිද? මේක අඩු වෙනවා මම හරියටම මේ
දැන් මාජින් ඇඩ් කරද්දි මම ඇඩ් කරන්නේ මාකට් එක දැන් මම කියවනේ 90 පොයින්ට් එකකින් කියලා. මම එහෙම අර ඔයාලා එක්සැම්පල් එකක් විදිහට මේක වෙන්නේ. දැන් මේක අපි හිතමු හරි. දැන් අපි හිතමු මේක මේ විදිහට දැන් මේක වැටිලා නැහැනේ. මම එකම ප්‍රයිස් එකෙන් ගත්තා. එතකොට එක ට්‍රේඩ් එකකට එක ට්‍රේඩ් එකක් දැම්මා වගේ නේද මේක? මම කිව්වාල්ට මාජින් කරන්න කියලා කොහොමද? මේක මේ විදිහට පල්ලෙහාට වැටිලා යනකොට දැන් වැටුනහම අපි හිතමු මේක 80 හරි 80ක් විතර ලොස් 90ක් විතර ලොස් හරිද? මෙන්න මේ පොයින්ට් එකකින් මම අර මාජින් එක ඇඩ් කරා නම් මොකද වෙන්නේ? එහෙනම් මේ ලෙවල් එක නෙමෙයි තියෙන්නේ ලික්විඩේෂන් ප්‍රයිසින්. ඇයි? එන්ට්‍රි ඇවරේජ් වෙනවා. ඔයා මෙතනත් එන්ට්‍රියක් අරන් තියෙනවා. මෙතනත් එන්ට්‍රියක් අරන් තියෙනවා. එතකොට එන්ට්‍රිය මෙතනට එනවා. හරිද? මේ දෙකේම ප්‍රයිස් එක එකතු වෙලා එන්ට්‍රි ඇවරේජ් වෙනවා. හරි මේ එන්ට්‍රි අරගෙන තියෙන්නේ මෙතනින්. එතකොට වෙන්නේ මෙන්න මේ ලික්විඩේෂන් ප්‍රයිස් එක තවත් පල්ලෙහාට යනවා. දැන් මේකේ පල්ලෙහාට ගියේ නැත්නම් මම එකම තැනින් ගත්ත හින්දා. එතකොට එන්ට්‍රි ඒක සරලව තේරුණා? පොඩ්ඩක් හරි. ඔයාලා මේ රෙකෝඩින් එකත් බලන්න පුළුවන් මේ මම අනිත් එකක් දාන්නම්. ඒක අප්ලෝඩ් වෙන්න ටිකක් වෙලා යයි. මේකෙත් රෙකෝඩින් එක දාන්න. සර් කලින් ක්ලාස් දෙකත් රෙකෝඩින් දාන්න තියෙනවනේ. එක තියෙන්නේ. ඒක සෝරි. එක තියෙනවා. ඒක මේ හදලා තියෙන්නේ. ඒක මම දාන්නම් ඒක අදරේ අප්ලෝඩ් කරන්න හෙට උදේ ඉඳන් බලන්න පුළුවන්. මේක එකත් මම දාන්න ඉක්මනට. මොකද්ද මම කියන්න ගියේ? හරි. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. ආයේ ෂෝට් කරන්නත් මේකෙම අනිත් පැත්ත. අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මම හිතන්නේ. ඔයාලා අමුතුවෙන්ම ෂෝට් එකක් දාලා පෙන්නන්නද ෂෝට් එක? ෂෝට් එකක් දාලා පෙන්නන්නද? මේ මොනවා හරි Binance ගන්නවනම් ඔය කියන්නේ Binance එකෙන් දාලා පෙන්නන්න කියලා කියන්නේ. ඒක ෂෝට් Binance එකෙන් බලමුද Bitcoin නේද? ඒතර දෙකම කව වෙනවා. ඔව් දෙකම කව වෙනවා. දෙකම එකයි. ඉතින් අර සිස්ටම් එක ඔක්කොම එක. මම Binance එකෙන් කියලා දෙන්න ඊටු එක. හරිද? ඔයාලා ෂෝට් එකක් දානවා නම් එන්ට්‍රි ප්‍රයිස් එක ගහන්න, ස්ටොප් ලොස් එක ටේක් ප්‍රොෆිට් එක දාන්න, ට්‍රේඩ් එක රන් කරන්න. තව මේකේ මට දේවල් ටිකක් තියෙනවා කියලා දෙන්න. හරිද? ඔයාලා අර PNL එක දැන් අර සමහර අය ප්‍රොෆිට් කාඩ් ෂෙයා කරනවා නේද? ඒක ගන්න දන්නවද? සමහර ප්‍රොෆිට් කාඩ් ගන්න. මෙන්න මෙතන තියෙන්නේ මේ ෂෙයා අයිකන් එක. මෙන්න මේක ක්ලික් කරන්න ඕන. හරිද? මේක ක්ලික් කරාම මෙන්න එනවා ප්‍රොෆිට් කාඩ් එක. අපිට ඒක USDT වලින් බැලුව හැකි. නැත්නම් මේ දෙකෙන්ම ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ ඩවුන්ලෝඩ් දුන්නාම, සේව් දුන්නාම ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? මේකේ තව දේවල් ටිකක් මට කියලා දෙන්න තියෙනවා. දැන් ඔයා ට්‍රේඩ් දානකොට ඔයාට ස්ටොප් ලොස් එකයි ටේක් ප්‍රොෆිට් එකයි දාන්න නැතුව ට්‍රේඩ් එක දාන්න පුළුවන්. හරිද? එහෙම දාලා ඔයාට පස්සේ දාන්න ඕනේ කියලා හිතෙනවා නම් ට්‍රේඩ් ස්ටොප් ලොස් එකයි ටේක් ප්‍රොෆිට් එකයි මෙන්න මෙතන තියෙනවා. දැන් මම මේකේ කලින් දාපු එක කැන්සල් කරනවා. හරිද? මෙන්න මෙතන තියෙනවා set TPN SL කියලා බටන් එකක්. පේනව නේද? මෙන්න මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරලා මෙතනින් ඔයාලට ටේක් ප්‍රොෆිට් එක ආයි සිලෙක්ට් කරන්න පුළුවන්. මේ ටේක් ප්‍රොෆිට් එක 100ට 150ක් හරි 100ට 100ක් හරි මේ බායි එකෙන් ඇදලා සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන මැනුවල් ටයිප් කරන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාලට ස්ටොප් ලොස් එකත් එහෙමයි. 150න් ස්ටොප් ලොස් එකෙන් 150න් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මැනුවල් මෙතන ටයිප් කරන්න පුළුවන්. එහෙම ටයිප් කරලා මේක කන්ෆර්ම් දුන්නාම එන්න ටේක් ප්‍රොෆිට් එක ස්ටොප් ලොස් එක අලුතෙන් ඇඩ් වෙනවා. දැකලා. ඒ විදිහට ඔයාලට ට්‍රේඩ් එකකට එන්ට්‍රියක් අරගෙන ඒක රන් වෙන අතරේ දාන්න පුළුවන් ස්ටොප් ලොස් එකක් ටේක් ප්‍රොෆිට් එකක්. අර ට්‍රේඩ් එක දාද්දිම ඔය ඔක්කොම දාලා ට්‍රේඩ් එක දාන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාට තියෙන්නේ කොයින් එක සිලෙක්ට් කරා, isolated ද, leverage එක සිලෙක්ට් කරා, ගාණ ගැහුවා, long ද short ද කියන එක දුන්නා. එච්චරයි. ඊට පස්සේ ඇවිල්ලා ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් දාන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොෆිට් බුක් කරනවා කියලා එකක් අහලා තියෙනවද? ඔව්. ප්‍රොෆිට් බුක් කරන්න දන්නවද? නෑ. නෑ නේද? ප්‍රොෆිට් බුක් කරනවා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මෙතන තියෙනව නේද close buy කියලා බටන් එක. හරිද? මෙන්න මේක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාට ඔටෝමැටිකලිම තියෙන්නේ මෙන්න මේ වගේ එකක්. කියන්නේ 100ට 100 වැටලා තමයි තියෙන්නේ. හරිද? මේ 100ට 100 වැටලා තියෙද්දි මම කන්ෆර්ම් දුන්නොත් මොකද වෙන්නේ? මුළු ට්‍රේඩ් එකම ක්ලෝස් වෙනවා. හරිද? ඒ කියන්නේ 100ට 100ක් මම මේකේ ප්‍රොෆිට් එක ගන්නවා. දැන් මම මේක 125ක් ක්ලික් කරලා කන්ෆර්ම් දුන්නා.
ට්‍රේඩ් එකෙන් 25ක් ට්‍රේඩ් එකෙන් 125ක් ප්‍රොෆිට් එක මට හම්බ වෙනවා. ඉතුරු 175 රන් වෙනවා. හරිද? මෙතන තියෙනවා 110. 110 දීලා කන්ෆර්ම් දුන්නොත් ප්‍රොෆිට් එකෙන් 110ක් 10ක ප්‍රොෆිට් එකක්. ඔව් ඉතුරු 90ෙන් රන් වෙනවා. මම මේක 150 දීලා නිකන් ක්ලෝස් කරන්නම් බලන්න. හරිද? 150 දීලා මම මේක කන්ෆර්ම් කරනවා. හරිද? දැන් ඔයාලට පේනවද මේ ට්‍රේඩ් එකෙන් භාගයක් අයින් වුණා මේ? ඩොලර් 5ක් ආවා. අර මාජින් එකෙනුත් අඩු වෙනවා. ඔයා ඩොලර් 10ක් දාලා 150න් ක්ලෝස් කරාම හරිද? අපි හිතමුකෝ ඩොලර් 10ක් දැන් මේ ට්‍රේඩ් එකට දැම්මේ කියලා. ඔයා මේක ක්ලෝස් බයි දුන්නාම ඔයා දාපු මාජින් එකෙන් 150යි ඒ වෙලාවේ තියෙන ප්‍රොෆිට් එකෙන් 150යි අඩු වෙනවා. හරිද? තේරුණා නේද ඒක? තේරෙනවා. දැන් මෙතන ඩොලර් 100ක් ප්‍රොෆිට් තිබ්බනම් ඩොලර් 50ක් ප්‍රොෆිට් එකක් එනවා. ඔයා ඩොලර් 100යි නම් දාලා තිබ්බේ ඩොලර් 100 නුත් 50ක් අඩු වෙනවා. එතනින් එහාට ට්‍රේඩ් එක රන් වෙන්නේ ඩොලර් 50කින් ඈ. ඔයා දැම්මේ 100කින් වුණාට ට්‍රේඩ් එක රන් වෙන්නේ 50කින්. ඉස්සරහ. සර් ඔක දැන් ප්‍රොෆිට් එක 150ක් කරගෙන සමහර වෙලාවට ලොස් පැත්තට ගියාට අවුලක් එන්නේ නැහැ නේ 150ක ඇවිල්ලානේ තියෙන්නේ නේ ප්‍රොෆිට් එක. ඔව් අර මෙහෙමයි අපි අර ප්‍රොෆිට් බුක් කරන්නේ දැන් මාකට් එකේ ට්‍රේඩ් එකක් ගත්තට පස්සේ ඒක අපි හිතමුකෝ ප්‍රොෆිට් එකකට දැන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගන්න. ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගන්නවා කියන්නේ මෙන්න මෙතනට යනවා. දැන් මෙතන මම ස්ටොප් ලොස් එකක් දාලානේ තියෙන්නේ. හරිද? දැන් මම මේක ඔහොම කපලා එන්ට්‍රි එකට ගන්නවා කියන්නේ මෙන්න මේ එන්ට්‍රි ප්‍රයිස් එක මම ගහනවා මේ ස්ටොප් මේ ටේක් ප්‍රොෆිට් එක නේද මෙතන. 85 ටේක් ප්‍රොෆිට් එක පැත්තකින් තියන්නේ. හරිද? මෙන්න මේ ස්ටොප් ලොස් එක තියෙන්නේ. මේක මම තියලා තියෙන 79 ඉන්නේ. හරිද? මෙතනට මම ගහනවා මෙන්න මේ එන්ට්‍රි ප්‍රයිස් එක. මේ තියෙන්නේ මම ට්‍රේඩ් එකට එන්ටර් වුණ ප්‍රයිස් එක. ඒක උඩින් පෙන්නනවා ඔයාලට. අපි ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගන්නවා කියන්නේ ඔන්න ඔය එන්ට්‍රි ප්‍රයිස් එක මෙතනට ගහනවා. හරිද? මෙතනට ගහලා මම මේක කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරලා මම මේකට යනවා. ගිහිල්ලා මෙතනින් ප්‍රොෆිට් එක බුක් කරනවා 150. හරිද? දැන් මම හිතනවා මේක 100 ප්‍රොෆිට් කියලා ඔයාලා හිතාගන්න. පඩුඩු. කොහොම ක්ලෝස් වුණානේ? 150 ක්ලික් වුණේ නැහැ මම හිතන්නේ. හරි මේක ආයෙ එකක් දාමු. ඔන්න ඔහොම දාමු. ට්‍රේඩ් එක දැම්මා. මෙතනින් කොහෙද මම එන්ට්‍රි ප්‍රයිස් එක මෙතනට ගහනවා කියලා කිව්වේ. හරිද? එන්ට්‍රි ප්‍රයිස් එක මෙන්න මෙතනට ගහපුවාම සු 1000 කියලා ගාමු. එන්ට්‍රි ප්‍රයිස් එක ගහලා මෙතනින් 150ක් ක්ලෝස් දුන්නාම වෙන්නේ හරිද? ප්‍රොෆිට් එකෙන් 150ක් අයින් වෙනවා. බැරි වෙලාවත් මාකට් එක දැන් 100ක ප්‍රොෆිට් එක කියලා අපි හිතමු. ගෙස් කරමු මේක 100 ප්‍රොෆිට් කියලා. දැන් 150ක් අපි අරගෙන තියෙනවා. හරිද ප්‍රොෆිට් එක? 150 ප්‍රොෆිට් එක අරගෙන තියෙන්නේ. දැන් මාකට් එක මේ 100 ප්‍රොෆිට් එකකින් නම් ආයෙත් එන්න පුළුවන් ලොස් පැත්තට. ඔව්. ආයෙත් එන්න පුළුවන්. දැන් මාකට් එක මේ විදිහට එනවා. දිගටම ලොස් පැත්තට එනවා. එතකොට මොකද දන්නවද වෙන්නේ? අර දැන් අපි ස්ටොප් ලොස් එක තියලා තියෙන්නේ කොහින්ද? එන්ට්‍රි ප්‍රයිස් එකෙන් එන්ට්‍රි ප්‍රයිස් එකෙන්නේ. එන්ට්‍රි ප්‍රයිස් එකෙන් ස්ටොප් ලොස් එක වදින්න. එතකොට අපි ලොස්ද? නෑ ලොස් නෑ ලොස් නෑ. මොකද අපි 150ක් අරගෙන තියෙන්නේ. එන්ට්‍රි ප්‍රයිස් එකෙන් තමයි ක්ලෝස් වෙන්නේ. එතනින් අපිට ලොස් එකක් නෑ. එතකොට අපිට මේ ස්ටොප් ලොස් එක ඊට වඩා උඩට ගෙනියන්න බෑද? ප්‍රොෆිට් එකක් තියාගෙන මාකට් එක ලොස් වෙනවා. හරි. දැන් අපි හිතමු මේක ඔයා ට්‍රේඩ් එක දැම්මා. මේක 100% ප්‍රොෆිට්. හරිද? 100% ප්‍රොෆිට්. මෙතන තමයි එන්ට්‍රි ප්‍රයිස් එක. ස්ටොප් ලොස් එක මෙන්න මෙහි කියලා හිතන්න. SL එක. හරිද? මෙතන තියෙන්නේ. මේ එන්ට්‍රි ප්‍රයිස් එක. හරිද? දැන් ඔයා කරන්නේ මේ ස්ටොප් ලොස් එක අයින් කරලා මෙතනට ගන්නවා ස්ටොප් ලොස් එක. හරිද? ස්ටොප් ලොස් එක ගන්නවා. මෙතනින් ඔයා ප්‍රොෆිට් එක අයින් කරනවා 150ක්. හරිද? ඒ කියන්නේ 150ක් කියන්නේ දැන් මෙතනින් අපි ඩොලර් 10ක් දැම්මා කියලා හිතමු. ඩොලර් 10ක් දැම්මා කියලා හිතපුවාම 150ක් මෙතනින් අයින් කරපුවාම අපිට ඩොලර් 5ක් මෙතනින් ප්‍රොෆිට්. හරිද? ඒක තේරුණානේ? දැන් මේ ස්ටොප් ලොස් එක අයින් කරලා අපි මෙතනට ස්ටොප් ලොස් එක දානවානේ. මේක මෙන්න මේ විදියට හරිද? සෝරි මට මේක ආයෙත් මුලින් ඉඳන් පැහැදිලි කරන්න වෙනවා. විනාඩියක් දෙන්න. ඔක්කොම ගන්නම්. ආයෙ මුලින් ඉඳන්ම දාන්නනේ. මොකද ඒක 100% ප්‍රොෆිට් එකම ගිහපේ වැරදි. හරි. අපි හිතමු ඩොලර් 10ක් මෙන්න මේ විදියට ට්‍රේඩ් එකකට දානවා. එන්ට්‍රි ප්‍රයිස් එක මෙතන.
ස්ටොප් ලොස් එක මෙන්න මෙහින් තියලා තියෙන්නේ. හරිද? මේ ස්ටොප් ලොස් එක. දැන් එන්ට්‍රි ප්‍රයිස් එක මෙතන. ඒක හරියනේ. $10ක් මෙතනින් දානවා. දැන් මාකට් එක මෙන්න මේ විදිහට මෙහෙම යනවා. හරිද? මෙතනින් 125ක් ප්‍රොෆිට් ඈ. 125ක් මෙතන ගිහපහම ප්‍රොෆිට්. මෙතනට ගිහපහම 150ක් ප්‍රොෆිට්. හරිද? මෙතනට ගිහපහම 175ක් ප්‍රොෆිට්. තේරුණානේ ඒක මම බෙදපු විදිහනේ. මම 25 ගත්තා. මෙතනට ගිහපහම 100ට 100ක් ප්‍රොෆිට්. හරිද? දැන් මම කරන්නේ දැන් මාකට් එක තියෙන මෙන්න මේ ලෙවල් එකේ 125 ලෙවල් එකේ කියලා හිතන්න. මාකට් එක දැන් මෙතනට අප් වෙලා තියෙන දැන් ට්‍රේඩ් එක දාලා. එතකොට මම කරන්නේ මෙන්න මේ ස්ටොප් ලොස් එක ගේන මේ එන්ට්‍රි එකට. ඒ කියන්නේ ස්ටොප් ලොස් එක Price එකට එකට. ගේන්නේ. අර එන්ට්‍රි ප්‍රයිස් එක ස්ටොප් ලොස් එකේ ගහනවා. හරිද? බැරි වෙලාවත් මෙතනින් ප්‍රොෆිට් බුක් කරේ නැහැ කියලා හිතන්න. බැරි වෙලාවත් මාකට් එක මෙහෙම ඇවිල්ලා පල්ලෙහාට ආවොත් මොකද වෙන්නේ? ලොස් වෙනවා. අපිට ලොස් එකකුත් නැහැ, ප්‍රොෆිට් එකකුත් නැහැ. හරිද? හරි නේද? ඒක තේරුණා? ලොස් එකකුත් නැහැ, ප්‍රොෆිට් එකකුත් නැහැ. ඊට පස්සේ දැන් අපි හිතමු මේක මේ විදිහට වෙන්නේ නැතුව මේක යනවා 150ට විතර කියලා. 50ට විතර යනකොට මෙන්න මේ ස්ටොප් ලොස් එක දැන් එන්ට්‍රි එකේනේ තියෙන්නේ. මේ ස්ටොප් ලොස් එක ගේනවා අපි මෙන්න මේ ලෙවල් එකට. හරිද? 125ක් තියෙනවා නේද? 125 ලෙවල් එකට ගේනවා. දැන් මාකට් එක ඩ්‍රොප් වුණොත් මොකද වෙන්නේ? අපිට 125 ප්‍රොෆිට්. අපිට 125 ප්‍රොෆිට්. මේක ආයෙත් යනවා මෙහෙම 175ට. 75ට යනකොට මං ස්ටොප් ලොස් එක ගේනවා මේ 150ට. දැන් මාකට් එක ඩ්‍රොප් වුණා. ඒක ප්‍රොෆිට්. මට 150 ප්‍රොෆිට්. හරිද? මේ ප්‍රොෆිට් බුක් කරන්නේ නැතුව හරිද? මේක යනවා 100ක්. 100ක් යනකොට මං ස්ටොප් ලොස් එක ගේනවා 175ට. මාකට් එක ඩ්‍රොප් වුණා. මට 175ක් ප්‍රොෆිට්. එහෙම දිගට ඔයාලට ස්ටොප් ලොස් තිය ට්‍රේඩ් එක රන් කරන්න පුළුවන්. ෂෝට් පැත්තටත් ඔගේ අනිත් පැත්තම තමයි. තේරුණාද ඒක? හරි. ප්‍රොෆිට් බුක් කරනවා කියලා කියන්නේ අර ප්‍රොෆිට් එක අපිට කැමති තැනකින් මේ වගේ අප් වෙලා යනකොට කැමති තැනකින් ප්‍රොෆිට් එක එකකින් අයින් කරගත්ත හැකි. එහෙම ප්‍රොෆිට් එක අයින් කරන්නේ නැතුව අපිට ස්ටොප් ලොස් එක දිගටම අරන් යන්න පුළුවන්. එහෙමත් පුළුවන්. ඒතර අපිට ප්‍රොෆිට් බුක් කරලා ස්පොට් ස්ටොප් ලොස් එකත් එහෙම කියන විදිහටම කියන්න පුළුවන්ද? පුළුවන්. ඒක තමයි මම කිව්වේ. ප්‍රොෆිට් බුක් කළත් අපිට අරන් යන්න පුළුවන්. කැමති නම් ප්‍රොෆිට් බුක් කරන්න නැතුවත් මේ විදිහට අරන් යන්න පුළුවන්. ඔයාලට ප්‍රොෆිට් අර 125න් අපි සමහර වෙලාවට ප්‍රොෆිට් බුක් කරනවානේ. 125න් බුක් කරොත් අර දැන් පළවෙනි එකට ගිහිල්ලා වැටුනොත් එහෙනම් මෙතනින් 7.5ක ප්‍රොෆිට් යන්නේ නැහැනේ. දැන් ප්‍රොෆිට් බුක් කරොත් මෙතන වෙනස තියෙන 150ක් විතර ඔයාලට මේ 125න් 100 ප්‍රොෆිට් එක තියෙනවා. අන්න ඒක තමයි එතන අර පළවෙනි ටාගට් එකේ ගියත් අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අර ප්‍රොෆිට් බුක් කරන එකෙන්. එහෙම නැත්නම් ඔයාලට දිගටම කන්ටිනියු කරන් ගියොත් කොහොමවත් ප්‍රොෆිට් 150ට යද්දී ඔයාලට 125 ප්‍රොෆිට් 175ට යද්දී 150 100ක් යනකොට 175 ප්‍රොෆිට්. එහෙම ප්‍රොෆිට් කරන්න පුළුවන්. හරිද? ඒක තේරුණානේ? හරි. දැන් මම මොකද ෂෝට් පැත්තට ට්‍රේඩ් යන්නේ නේද? ඔයාලා දාන විදිහ කියලා දෙන්න. ප්‍රොෆිට් බුක් කරන විදිහ දැන් තේරුණානේ? හරි. මේවා ගැන මම වීඩියෝස් YouTube එකටත් දානවා. ඒ කියන්නේ YouTube එකට මේ ඔය ප්‍රොෆිට් බුක් කරන විදිහ, ස්ටොප් ලොස් දාන විදිහ, එහෙම දේවල් YouTube එකටත් වීඩියෝ දාන ඒවා ටිකක් ෆලෝ අප් කරන්න. ඒවා මම ෂෙයා කරන සාමාන්‍ය ගෲප් එකේ. ඒවා ටිකක් බලන්න. මොකද අර දැන් මම හැමදේම කෝස් එකෙන් දෙන්න ගියොත් එහෙනම් මේ කරන්න බෑ. මේක අර පොඩි පොඩි දේවල් YouTube එකට තමයි දාන්නේ. ඒක නිය අපරාධය. අපේ කාලේ නිය අපතේ යම. ඒකයි නැත්තම් මට කරන්න පුළුවන්. අපේ කාලය යන එක තමයි වෙන්නේ. ඒකට ඇනලයිස් පාර්ට් එක ඉගෙන ගන්න තවත් කල්ලේ. එහෙම අවශ්‍ය නැහැ නේද? ඔයාලට අර දේවල් වීඩියෝ බලලා ඉගෙන ගත්ත හැකි. ඒකයි මම කියන්නේ. අර ප්‍රොෆිට් බුක් කරන එක එහෙම ඔයාලට වීඩියෝ එකක් විදියට මම මේක දාලා තිබ්බත් ඒක තේරෙනවා. අර ලොකුවට දේවල් නැහැ. ඇනලයිස් එහෙම ටිකක් අමාරුයි. හරි. ඒක එහෙම කරමු. දැන් අපි යමු බයිනෑන්ස් එකට. හරිද? බයිනෑන්ස් එක මම ඕපන් කරගන්නම්. හරි. මේක නම් ෆියුචර් එකට මෙහෙම ආව හැකිනේ. හරිද? ෆියුචර් එකට ඔහම ආවා. ෆියුචර් එකට ඇවිල්ලා මම BTC එකම මේ විදිහට ඇනලයිස් එකක් දාගන්න ෂෝට් පැත්තට. හරි. මේකම අපි ෂෝට් පැත්තට දාමු. මේක අපි ස්ටොප් ලොස් එක මෙතන 82කින් විතර තියලා ටේක් ප්‍රොෆිට් එක මෙහෙට ගමු. හරිද? ෂෝට් එක. හරි. ඔන්න 100ට
2.5 මෙන්න මේ ලෙවල් එකකින් ස්ටොප් ලොස් එක 100ට 5 105 ඔන්න ප්‍රොෆිට් එක. මේක තමයි ටේක් ප්‍රොෆිට් එක. දැන් ස්ටොප් ලොස් එක උඩ ටේක් ප්‍රොෆිට් එක පහළ. ෂෝට් එකක් නේ. හරි. දැන් මම යනවා Binance එකට. Binance එකට ගිහිල්ලා මුලින්ම කරන්න ඕනේ coin එක හොයාගන්න. හරිද? ඔයාලා මොන exchange එක open කරන්න open කරත් ඒක තමයි කරන්න ඕනේ. දැන් මම coin එක හොයාගත්තා. ඒක දන්නවනේ. ඊට පස්සේ මොකද්ද මේකෙත් කරන්න තියෙන්නේ? isolated ද ලෙජර් select ක්ලොස් කරන්න. හරි එච්චරයි. ඔයාලට මේකෙන් මේකක් දන්නවනේ select කරන්න. මම මේක normally isolated කියලා select කරන්නම්. හරි මේ සල්ලි දාගන්න එකත් අර වගේම තමයි. ඒක වගේ සල්ලි දාගන්න. හරි. ඊට පස්සේ කරන්න ඕනේ මේන් තියෙනවා leverage එක. ඇවරේජ් leverage එක මම 20 දාගන්නවා. 20 දාලා confirm කරනවා. ඊට පස්සේ කරන්න ඕන එකක් තියෙනවා. තව. මොකද්ද? මේක limit price දෙන්න පුළුවන් නැත්නම් market price select කර හැකියි. දැන් මම market price select කරනවා. මේ price එකෙන්මනේ මම මේ trade එක දාන්නේ. market price select කරනවා. ඊට පස්සේ මෙතන ගහනවා මොකද්ද? ඇවරේජ් එක වැඩි කරලා USD ගන්න. ඔව් leverage එක වැඩි කරලා. මේක මේ මෙතන කරන්න කලින් දැන් ඔයා market price select කරන්න කලින් isolated එක leverage එක select කරලා මෙතනින් sell ද කියන එක select කරන්න ඕනේ. දැන් Bybit එකේ එහෙම නැහැ. Bybit එකේ කෙලින්ම ඔයාට මේ දෙකේම එක ගහලා මේ දෙකෙන් select කරන්න තියෙන්නේ. තේරුණාද? sell short ද කියලා. මෙතනින් select කරන්න තියෙන්නේ. දැන් Binance එකේ ඒක චුට්ටක් වෙනස් නේ. sell කියන එක මේ පැත්තට ඇවිල්ලා. දැක්කද? අපි sell කියන එක මේ පැත්තේ select කරන්න ඕනේ. මෙතන select කළා amount එක ගහපුවම හරිය. දැන් මෙතන මම ගහනවා amount එක ඩොලර් 100ක් ගහමුකෝ. 100ක් දෙයිද දන්නේ. හරිද? ඩොලර් 100ක් ගහපුවම 4 ගාණක් එනවා. leverage එක 20 ඩොලර් 100 ගෙව්වා. TPNSL අර විදියම තමයි. මේක ක්ලික් කරා take profit එකක් stop loss එකක් තිබ්බා. මම මේක manually තියලා පෙන්නන්නම්. මෙතන කීයද තිබුණේ take profit එක? මෙතන stop loss එක 83න් කියලා එකන්නේ. take profit එක 77යි. හරිද? 77යි 83. එතකොට මම මෙතන take profit එක ගහනවා 77. 77000. හරිද? stop loss එක ගහනවා 83000. මේක ඔයාලට පස්සේ දාන්නත් පුළුවන්. මේකෙත් මේ ටයිප් කරද්දී පෙන්නනවා. කොච්චර ගාණක්ද percentage එක loss වුණ කීයක්ද ඒ ගාණ පෙන්නනවා. ඊට පස්සේ තියෙන අර sell short කියන එක දෙන්න විතරයි. නේ මම දැන් sell short කියන එක දෙනවා. දැන් මේක පෙන්නනවා මේ දැක්කද? ඩොලර් දාන්න බෑ 100ක් ඈ. මේක අවම ගාණ මේ දාන්න පුළුවන් කීයද? ඩොලර් 12ක්වත් දාන්න මම හිතන්නේ. මේක leverage එක වැඩි කරලා දාමු. leverage එක වැඩි කරාම දාන්න පුළුවන්. එච්චර වැඩි කරන්න ඕනේ නැහැ නේ. හරි. leverage එක කියුණත් අදාළ නැහැ. මෙන්න sell short කියන එක දුන්නා. ඊට පස්සේ confirm. දැන් trade එක run වෙනවා. දැන් අර වගේම තමයි. ඔයාලට පුළුවන් ඕන leverage එකයි sorry stop loss එකයි take profit එකයි මෙතනින් වෙනස් කරන්න පුළුවන් නේ. modify කර හැකියි. ඔයාලට take profit එක ඕන නම් වෙන price එකක් දාන්න පුළුවන්. අපි මෙතන 70000 ගමු. ඕන නම් ඔන්න 70000 ගෙවුවා හැකි. take profit එක 70000. හරිද? confirm දුන්නේ නැහැ. ඔයාලට ඕන stop loss එකත් වෙනස් කරන්න. ඔයා අපි stop loss එක දාමු. දානවා 90000ට විතර. 87000ට විතර දාමු. බලන්න එච්චර දාන්න බෑ. මොකද දාන price එකක් තියෙනවා liquidation price එක. අපි දාමු 84000ට. හරි 84000 වගේ level එකකින් දාන්නත් බෑ. 3500 වගේ පුළුවන්. 3500 ඒ වගේ level එකකින් දැම්මේ. හරිද? ඔන්න confirm කරා. හරි. short trade එකක් දැන් දාන්න දන්නවනේ. ඔව්. නේ? ඔව් සර්. short trade එකත් අරකෙම අනිත් පැත්ත තමයි හරි සරලයි. මේකෙත් PNL එකේම ගන්න මෙන්න මේ share button එක click කරන්න. ඊපස්සේ PNL ගහගත්ත හැකි. මේකෙත් profit book කරනවා නම් මෙන්න මේ close කියන එක click කරා. මෙතනින් තියෙනවා මේක 125 මේ කියන්නේ. ඒ පෙන්නනවා මෙතන. ඔයාලට මේක manual type කරන්නත් පුළුවන්. මේ 150 මෙතන 175 මේක automatically 100 තියෙනවා. ඔයාලට close කරන්න ඕන වුණාම මේ trade එක close කරන්න මෙතනින් මේ close කියන එක දුන්නාම confirm දුන්න ගමන් automatically ඔක්කොම close වෙනවා. එහෙම නැත්නම් සර් ඔව් අහන්න. සර් position එකේ
අර වරහන් ඇතුලේ දෙක්කුයි ඕපන් ඕඩර් එකේ දෙක්කුයි තියෙන්නේ මොකද්ද? ඒතර ඕඩර් දෙකක් දෙන්නනේ මොකද මේ පොසිෂන් එකේ මම හිතන්නේ මේ කලින් දාපු එකක් ඇති. මේ හයිට් කියලා තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ. කලින් දාපු මේව එකක් තියෙනවා. ඒකයි හයිට් කියලා තියෙන්නේ. මේ ඕපන් ඕඩර්ස් එකේ තියෙන්නේ ස්ටොප් ලොස් එකයි ටේක් ප්‍රොෆිට් එක මේ. මේ තියෙන්නේ ස්ටොප් ලොස් එක ඕපන් ඕඩර්ස් එකේ. මොකද ඒක තාම ඇවිල්ලා නැහැනේ. දැන් අර ලිමිට් ඕඩර් එකක් විදිහට තමයි ඒක වැටෙන්නේ. ස්ටොප් ලොස් එක. ටේක් ප්‍රොෆිට් අපි එකක් ඕඩර් තියෙනවා. අපි ඕඩර් එකක් දාපුවම පොසිෂන් එකට යන්නේ අර ටේක් ප්‍රොෆිට් ඔය එක කියන්නේ අර එක්ස්පර්ට් ඒක වෙන්නේ. දැම්ම රන් වෙනව නම් පොසිෂන් එකට යන්නේ. ඔයා ලිමිට් ඕඩර් එකක් දැම්මත් ඕපන් ඕඩර්ස් එකේ තමයි තියෙන්නේ. ටේක් ප්‍රොෆිට් ස්ටොප් ලොස් දැම්මත් මේක තමයි එන්නේ. හරි. ඕපන් ඕඩර්ස්. ඒ කියන්නේ ඒක තාම ඕපන් වෙලා නැහැ. පොසිෂන් කියන්නේ ඒක දැන්ටමත් පොසිෂන් වෙලා තියෙන්නේ. තේරෙනවද? ඒක හරිනේ. ඒක හරි. හරි හරි. එච්චරයි. ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. මේකෙත් ඔයාලට අර වගේම තමයි ඉතින් වෙනසක් නැහැ. ටේක් ප්‍රොෆිට් කැමති නම් දැම්ම හැකි. ඊළඟට මාජින් ඇඩ් කරනවා නම් මේකේ තියෙන ඔප්ෂන් එකක්. දැක්කද? ඔයාලා මාජින් ඇඩ් කරන්න මේකේ අර බයිබිට් එකේ වගේ අවශ්‍ය නැහැ මේ. මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා පේනවද? දැක්කද? පේනවනේ. මෙන්න මේක ක්ලික් කරලා ඔයාලට දාන්න ඕනේ amount එක ගහලා කන්ෆර්ම් කරන්න. එතකොට මාජින් එක ඇඩ් වෙන. එහෙම පුළුවන් නේ. එහෙම දාන්න පුළුවන්. දැක්කද? දැන් අර තිබ්බ ඩොලර් ටිකක් මේකට ඇඩ් වුණා. එහෙම පුළුවන්. හරිනේ? ඔව්. හරි. සබෝෂන්. හරි ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධව දැනගන්න? දැන් අපි මේකේ මේ ටේක් ප්‍රොෆිට් එක හරි ස්පොට් ලොස් එක හරි මේ මාකට් එක ටච් වෙලා ඊට පස්සේ අපි මේ ඇප් එකේම ඉන්නේ නේ. එතන කොහොමද අපි හිස්ටරිය බලාගන්න මේක ප්‍රොෆිට් එකද මොකක්ද වෙලා කියන එක. එතන ඕඩර් එක ක්ලෝස් වෙලා ඉවරනා නම් ඕඩර් එක ඉවර වුණාට පස්සේ නේද? ඔව්. එහෙම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මේ නිකන් පේපර් අයිකන් එකක් පේනවද? ඔයාලට අරකෙත් තියෙනවා එහෙම. බයිබිට් එකෙත් ඒ විදිහටම පුළුවන්. මේ තියෙන මෙතන තියෙනවා නේද අයිකන් එක? පේනවද? ඔන්න ඔය අයිකන් එක ක්ලික් කරාම ඔයා දාපු ඕඩර් හිස්ටරි අනම් මනම් ඔක්කොම තියෙනවා මේ. ට්‍රේඩ් හිස්ටරි තියෙනවා, පොසිෂන් තියෙනවා. මේ ඒකෙන් බලාගත්ත හැකි. දැන් පොසිෂන් වෙලා තියෙනවා මේකේ තියෙන්නේ. ඕඩර් හිස්ටරි එකට ගියපම බලාගත්ත හැකි. ක්ලෝස් වෙලා තියෙන්නේ කොයි ප්‍රයිස් එකකින්ද? මේක පිල් වෙලා තියෙන ප්‍රයිස් එක. ඊට පස්සේ ට්‍රේඩ් හිස්ටරි එකට ගියපමත් බලාගත්ත හැකි. PNL එකත් බැලියගෙන නේද? ඔව් PNL එකත් මේකෙන් බලන්න පුළුවන් මේ. PNL එකත් පරණ එකම අරගන්න පුළුවන්. ට්‍රේඩ් එක අතර ඔක්කොම විස්තර ටික එතන තියෙනවා නේ. ඔව් එතන තියෙනවා. ඒ කියන්නේ මේ පේපර් අයිකන් එක ක්ලික් කරාම මේකේ තියෙනවා නේ. ඔක්කොම තියෙනවා. ඕඩර් හිස්ටරි හැම එකක්ම තියෙනවා. මොඩේට ගියපම වාඩ ඕන තරම් මාස 6ක කාලයක් යනකල් මේ ගත්ත හැකි. මාස 6යි පුළුවන් මොකද? හරි. ඒකත් තේරෙනවනේ ආයෙ මොකද්ද? අනිත් දේවල් නම් හරි සරල දේවල්. ඉතින් ඉතුරුව ඒ කියන්නේ ඔයාලට ට්‍රේඩ් එකක් දාන්න ඕන විදිය දැන් දන්නවා. සිග්නල් එකකට ට්‍රේඩ් එක දාන විදිය චුට්ටක් තේරෙනවා මදිද? ඒකත් තේරෙන්නේ නැති කියලා හිතනවා. එකචාර පර්සන්ටේජ් වලට දාන්න විදියකුත් තියෙනවා නේද? එහෙන් ප්‍රසන්ටේජ් දාන අය ඉන්නවා. ප්‍රසන්ටේජ් එක දැන් මම නම් දෙන්නේ නැහැ. සමහර අය ප්‍රසන්ටේජ් එකක් විදියට දෙනවා මෙන්න මෙහෙම. මට එක්සැම්පල් එකක් නම් පෙන්නන්න විදියක් නැහැ. 100ට 100ක් නෙමෙයි. සෝරි ප්‍රසන්ටේජ් දෙනවා 100ට 100 ටේක් ප්‍රොෆිට් 125 115 ස්ටොප් ලොස් එක 150 එහෙම දෙනවා. හරිද? ඒක වෙනස් වෙනවා. සමහර අය දෙනවා ඒක ලෙවරේජ් එකෙන් හදලම. සමහර අය දෙනවා ලෙවරේජ් එක නැතුවම. එන්ට්‍රිය දෙනවා ටේක් ප්‍රොෆිට් එක දෙනවා ස්ටොප් ලොස් එක දෙනවා 105 10 වගේ. හරිද? ඒ දෙන්නේ සමහරු 105 10 වගේ ලෙවරේජ් එක නැතුව. ලෙවරේජ් එක නැතුව 105ක් කියන්නේ ඔයාලා ලෙවරේජ් එකෙන් ඒක වැඩි කරලා හදා ගන්න ඕන. ඒ කියන්නේ 100 යන්නේ 105ක් කියන්නේ. ලෙවරේජ් 20ෙන් දුන්නොත් 105ක් ස්ටොප් ලොස් එක තියන්න කියන්නේ 100ක් ස්ටොප් ලොස් එක තියන්න කියන්නේ. අපි හිතමු කවුරු හරි ඔයාලට දෙනවා ටාකට් එක 100ක්. ස්ටොප් ලොස් එක 150ක් කියලා. ඒක කොහොමද දාන්නේ ඔයාලා? ප්‍රයිස් එකක් දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට එන්ට්‍රි නම් ප්‍රයිස් එකක් විදිහට දෙන්න ඕනේ. නැත්නම් මාකට් ප්‍රයිස් කියලා හරි දාන්න. එක්ක ලිමිට් ප්‍රයිස් එකක් දෙන්න ඕනේ නැත්නම් මාකට් ප්‍රයිස් කියලා දෙන්න ඕනේ. හරිද?
එන්ට්‍රි ප්‍රයිස් එක දෙනවනේ. අපි එක්සැම්පල් මේ ඔක්කොම ක්ලෝස් කරලා එමුකෝ. හරි. මේකත් ක්ලෝස් කරමු. හරි මේකත් ක්ලෝස් කරමු. මෙතන මේ ක්ලෝස් ඕල් පොසිෂන් දුන්නාම ඔක්කොම ක්ලෝස් වෙනවා. හරි ඒ විදිහට ක්ලෝස් කරමුකෝ. දැන් percentage එක අපි හිතමු කවුරු හරි profit එක මම කිව්වේ 100ට 100යි stop loss එක 150යි. ඒක සිලෙක්ට් කරන්න මෙහෙමයි. ඔයාලා amount එක ගහ ගන්න ඕනේ. ඔයා දාන්න කැමති ගාණක් ගහ ගන්න. ඊට පස්සේ මෙතන TPNSL කියලා තියෙනවා. මෙතනට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ප්ලස් මොකද්ද කවුරු හරි කිව්වද? මොන හරි අහුවද? නෑ හරි. මෙතන මේ USDT කියන තැනින් පුළුවන් ROI කියන එක සිලෙක්ට් කරන්න. දැක්කද? ඔව්. ROI කියන එක සිලෙක්ට් කරලා මෙතන ඔයා ගහන්න 100ට 100 කවුරු හරි දීලා තියෙන take profit එක 100ට 100 නම් 100ට 100 ගහන්න stop loss එක 150 නම් දීලා තියෙන 150 ගන්න. එතකොට මේ පෙන්නනවා. sorry මේකේ ROI එක සිලෙක්ට් කරන්න. ROI එක සිලෙක්ට් කරලා 150 ගහපුවාම හරි මේ 80000ට වැටුනොත් stop loss වදිනවා. ඔයා 83000ට ගියොත් එහෙම මෙතන 100 ගහපු ගමන් පෙන්නනවා. මේ 83000 ගන්නට ගියොත් ඔයාලට 100ක ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා. 80000ට වැටුනොත් 150ක් ලොස් වෙනවා. තේරුණාද ඒක? දැන් මම මේක ඕපන් කරලා වෙන්නම්. ඔන්න ඕපන් කරා. දැන් මේක ටේක් ප්‍රොෆිට් එක මෙන්න වැටලා තියෙනවා මේ. මේ කන්ඩිෂන් කියන තැන ටේක් ප්‍රොෆිට් එක වැටලා තියෙනවා මේ. ටේක් ප්‍රොෆිට් එක තියෙන 83000න් ස්ටොප් ලොස් එක තියෙන 80000න්. ඒක මේකටත් ගිහිල්ලා වෙන්නන්නම්කෝ. මේකට ගිහපුවමත් මේ වැටලා දෙනවා. දැක්කද? ටේක් ප්‍රොෆිට් එක 83000 ස්ටොප් ලොස් එක 80000. ඔයාලා මේ මොඩිෆයි කරන තැනත් එහෙම කරන්න පුළුවන්. මොඩිෆයි කියන තැනට ගිහිල්ලා මෙතන ROI කියන එක දාගත්තා නේ. ROI කියන එක ඔයාලට ඕනනම් අපි හිතමු කවුරු හරි 200ක් දීලා තියෙන කියලා ටේක් ප්‍රොෆිට් එක 200 ගන්න කන්ෆර්ම් දෙන්න. එච්චරයි. ස්ටොප් ලොස් එකත් එහෙමයි. කවුරු හරි මේක 100ක් නම් දීලා තින්නේ. මෙතන ROI එක සිලෙක්ට් කරන්න. 180 හරි 100 දුන්නා කියන්නේ ඉතින් ලික්විඩේෂන් නේ. හිතමු 175 කියලා. 175 දුන්නා. කන්ෆර්ම් කරා. එතකොට ඒක ඔටෝමැටිකලි කැල්කියුලේට් වෙලා වැටෙනවා ගන්නට. හරි. එහෙනම් හරිනේ ඒ ටික තේරුණානේ? ආයෙ මොනවා හරි තියෙනවද එහෙම? එහෙම ওই චූටි දේවල් තියෙනවා නම් අහන්න. මොනවා හරි එහෙම චූටි දේවල් තියෙනවද දැනගන්න? ෆියුචර් ට්‍රේඩ් ගැන. ඔයාලා මීට කලින් ෆියුචර් ට්‍රේඩ් කළා නැද්ද සමහර අය? කරලා දෙනවා. ඇහුන්නේ කළා තියෙනව නේද? ඔව්. එතකොට දන්නේ නැති දේවල් ටිකක් එකතු වෙන්න ඇතිනේ. ඒ දේවල් ටික ඇඩ් කරගන්න ඊට පස්සේ තියෙන ඇනලයිස් පාර්ට් ටික හදාගන්න විතරයි. ඇනලයිස් පාර්ට් ටික හදාගත්තාම ඒ අනුව ට්‍රේඩ් එකක් දාගන්න පුළුවන්. මේක මෙහෙමයි අර මේ දේවල් නම් ඇත්තටම කෝස් එකකින් කරන්න ඕන දේවල් නෙමෙයි. Tamanට තනියම YouTube වීඩියෝස් තියෙන ඕන තරම් ට්‍රේඩ් දාන විදිය, ප්‍රොෆිට් බුක් කරන විදිය, ට්‍රිගර් ප්‍රයිස් දාන විදිය ඕන තරම් වීඩියෝස් තියෙනවා බලන්න පුළුවන් පැලෙනකම්. YouTube එකේ තියෙනවා. ඒ දේවල් හරි සරලයි. Tamanටම ස්ටඩි කරන්න පුළුවන්. නමුත් අර මම කෝස් එකේ තියෙන නිසා මේ ටික කියලා දුන්නේ. ඇනලයිස් පාර්ට් එක තමයි පොඩ්ඩක් හරියට හදා ගන්න ඕනේ. ඒ ටික හදාගෙන මේකේ රෙකෝඩින් උත් තියෙනවනේ. රෙකෝඩින් උත් ආයෙ බලන්න. සමහර දේවල් අර දැන් ඔයාලට නුහුරු නිසා එකපාරම තේරෙන්නේ නැහැ. ටිකක් දවස් යනකොට අර කීප එක තේරෙනවා. ට්‍රේඩ් කරන් යනකොට ටිකක් දවස් යනකොට තේරෙනවා. හරි නේද? මොනවා හරි ගැසුම් මේ අදට එහෙම වුණොත් 9:00මාරයි නේද වෙලා? 9:41යි. හරි අදට මම ක්ලෝස් කරන්නම්. ඔයාලට මොනවා හරි ගැටලු හෙට දිනවා ක්ලාස් එක? හෙට නම් තියන්න බැරිය. මොකද හෙට මැච් එකක් බලන්න යන්න ගිහලා ඉතාලි ඉන්නේ. ඉරිදා දවස මේ අපි එහෙම වුණොත් සම්ද තියමු. ඒ කියන්නේ තව එක පාඩමයි තියෙන්නේ. පාර දිනවස මැච් බලන්න යන්න එපා. පාට තියනවා නම් තමයි. ඒ වුණාට අමාරුයි. ඔච්චර වැරදුනක් බලන්න යන්නේ ඉතින්. ඒකයි ප්‍රශ්නේ. අපරාධි. කලින් මැච් එකත් නිකන් බොරුවට පෙරදුනා. දැන් මම මේ නිකන් ප්‍රශ්නයක් අහන්න මේ දැන් ඔෆිසර්ගේ ගෲප් එකේ ෆ්‍රී ගෲප් එකේ ඉඳලා මේ ක්ලාස් එකට ජොයින් වෙන්නේ. මේ දැන් සර්ගේ මේ සිග්නල් එකක් යූස් කරනවා සාමාන්‍යයෙන්. දැන් අපේ කැපිටල් එක සාමාන්‍යයෙන් කීයක් වගේ තියෙන්න ඕනේද? ට්‍රේඩ් එකට කීයක් වගේ දාන්න ඕනේද? නිකන්
එහෙම පොඩි අයිඩියා එකක් දෙන්න පුළුවන්ද කමක් නැද්ද එවරේ ඒක මෙහෙමයි. දැන් මගේ සිග්නල් සර්විස් එකට ජොයින් වෙන්න එක වෙනයි. දැන් ප්‍රී සිග්නල් ගෲප් එකේ නම් සාමාන්‍ය අර Tamanට තනියම හදාගෙන ඩොලර් 10ක් තිබුණොත් ඇති. මං කියන්නේ ඩොලර් 10න් එන්න 10න් ඇවිල්ලා ඔයා එක හිමීට ග්‍රෝ කරගන්න බලන්න. හිමීට. හරිද? එන එකපාරම ඩොලර් 10 100 කරන්න නෙමෙයි. ඩොලර් 10 ඩොලර් 15 කරන්න 20 කරන්න ඒ 20 ආය 30 කරන්න එහෙම. හරිද? පොඩි පොඩි මාජින් තදා එන්න ඔයාට ඒ ප්‍රොෆිට් එක හරියට දැන් ඔයාට ඩොලර් 10ක් ඩොලර් 100ක් කරන්න පුළුවන් නම් ඩොලර් 100ක් ඩොලර් 10ක් කරන්නත් පුළුවන්. මෙතඩ් එක ඉගෙන ගන්න ඕනේ නේද? ඔව් මෙතෙට මෙතඩ් එකෙන් ඔයාට මෙතඩ් එකක් තියෙනවා නම් ස්ට්‍රැටජියක් කන්සෙප්ට් එකක් ඒ ටික තියෙනවා නම් එහෙම කරන්න ඔයාට ඩොලර් 10000ක් දුන්නොත් ඒක ලක්ෂ කරන්නත් පුළුවන්. අරකමයි. අර ටිකම තමයි කරන්නේ. මම කියන්නේ ඩොලර් 10න් පටන් ගන්න. ඩොලර් 10න් පටන් ගන්න බලන්න ඩොලර් 10 ඔයාට කොච්චරක් දුර ගෙනියන්න පුළුවන්ද කියලා. ඕකේ හරිද? ඊට පස්සේ ඒක සැටිස්ෆයි වුණාම ඒක try කරලා ඩොලර් 10න් try කරලා සැටිස්ෆයි වෙන දවසක් එනවා මට මෙන්න මේක කරන්න පුළුවන් කියලා. අන්න ඒ කාලෙදී ඔයා මාජින් එක වැඩි කරගන්න. කැපිටල් එක වැඩි කරගන්න. කැපිටල් එක වැඩි කරගෙන දාන්න. අර මෙතඩ් එකම දාන්න. ඕකේ කියන්නේ මම ඩොලර් 10න් ට්‍රේඩ් කරලා තියෙනවා මං හිතන්නේ අවුරුදු 3ක් වගේ 2ක් 3ක් වගේ ට්‍රේඩ් කරලා තියෙනවා එක දිගට. ඩොලර් 10 ප්‍රැක්ටිස් කරන්න. සල්ලි නැතුව නෙමෙයි මම ප්‍රැක්ටිස් කරන්නේ. මෙතඩ් එක හදාගන්න මම එහෙම කරලා තියෙනවා. සල්ලි තිබුණත් අර අපිට මේ මෙතඩ් එක හදාගන්න පුළුවන් අර වගේ පොඩි ගාණක් දාලා. මේකේ අර කන්සෙප්ට් එකනේ හදාගන්න ඕනේ. කන්සෙප්ට් එක කොහොමද වෙන්නේ කියන එක. හරියට යන්න පිළිවෙලක් අපේ මැනේජ්මන්ට් එකකින් හදාගත්ත හැකි. ගාණ පොඩි වුණත් ඒකේ ගාණ විතරනේ. ඒ කියන්නේ ගාණ විතරනේ වෙනස් වෙන්නේ. ඉලක්කම් ටික විතර වෙනස් වෙන්නේ. නේ? අරක ඔක්කොම එකයිනේ. මැනේජ්මන්ට් එක එකයි. සයිකොලොජි ටිකේ චුට්ටක් එහා මෙහා යනවා. සයිකොලොජි එකත් බොහෝ දුරට එකයි. හරිද? මේ වෙනස් වෙන්නේ ඉලක්කම විතරයි. ඩොලර් 10ක් 100ක් කරාම ඒ 100ට තව බිංදු දෙකක් වැඩි වෙන එක විතරයි වෙන්නේ ඩොලර් 10000ට. ඉලක්කම විතරයි වෙනස් වෙන්නේ. ඒකම තමයි. හරි. එහෙම ට්‍රේඩ් දාන්න හොඳම කොයින් හොයාගන්නේ කොහොමද? හොඳම කොයින් හොඳ ප්‍රශ්නයක් මෙහෙමයි. ඔයා ට්‍රේඩ් දාන විදිය අනුවත් ඒක සිලෙක්ට් වෙනවා. දැන් අපි හිතමුකෝ ට්‍රේඩ් වර්ග තියෙනවා කිහිපයක් ඈ. ස්කැල්ප් තියෙනවා. හයි ස්කැල්ප් තියෙනවා. ඩේ ට්‍රේඩින් තියෙනවා. ස්විං ට්‍රේඩින් තියෙනවා. ඊළඟට තියෙනවා පොසිෂන් ට්‍රේඩින් කියලා එකකුත් තියෙනවා. හරිද? අපි සාමාන්‍යයෙන් normally use කරන්නේ ස්කැල්ප් නේ. හයි ස්කැල්ප් මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. හයි ස්කැල්ප් ට්‍රේඩ් කරන්න යන්නත් එපා. ඔයාලා ප්‍රැක්ටිස් කරන්න නම් එන්නේ. ඒ කියන්නේ මුල් කාලේ මම රෙකමන්ඩ් කරන්නේ ස්විං ට්‍රේඩ් කරන්න කියලා. ස්විං ට්‍රේඩ් කරලා තමයි ස්කැල්ප් ට්‍රේඩ් වලට එන්න ඕනේ. හරි විදියට නම් නේ. ස්විං ට්‍රේඩ් කියන්නේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් සතියක් දෙකක් කියන්නේ high time frame analyze කරන්න. හරිද? ඒ ඇනලයිස් කරන විදිය අනුව අපිට කොයින් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ high time frame analyze කරද්දී අපිට බෑ මේ scalp trade වලට සිලෙක්ට් කරගන්න කොයින් එකක් සිලෙක්ට් කරගන්න බෑ. මොකද දීර්ඝ කාලයක් තියෙන එකක් වෙන්න බෑ. ස්විං ට්‍රේඩ් කියන්නේ දීර්ඝ කාලයක් කරන ඒවානේ. එතකොට සමහර ප්‍රොජෙක්ට් තියෙනවා කෙලින්ම එනවා යනවා. හරිද? එහෙම ඒවා තියෙනවා. කියන්නේ කොයින් මාකට් එකට එනවා ID list එනවා. දැන් එහෙම ඒ වගේ අපිට ස්කැල්ප් ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි ස්විං ට්‍රේඩ් දාන්න බෑ. තේරුණාද? ඒ විදිහ අනුව අපිට කොයින් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි ඔයාට ට්‍රේඩ් කරන්න හොඳම ප්‍රොජෙක්ට් නම් ඕනේ යන්න කොයින් මාකට් කැප් එකට කොයින් ගෙකෝ එකට ගිහිල්ලා මේ බලන්න. කොයින් අපි එක්සැම්පල් එකකට කොයින් ගෙකෝ එකට යමු. කොයින් ගෙකෝ එකට ගියාට පස්සේ මේකේ තියෙනවා টপ cryptocurrencies මේ top 100 ඒවා ටික සිලෙක්ට් කරගන්න. මේ තමයි දැනට ලෝකේ තියෙන හොඳම ප්‍රොජෙක්ට් 100. ඒ කියන්නේ මේකේ ඔක්කොම බලලා මේ රෑන්ක් එකට එන්නේ. ආවට ගියාට මේ රෑන්ක් එකට එන්න බෑනේ. නේ? එතකොට ඔයාට අර හොඳම ප්‍රොජෙක්ට් නම් ඕනේ මෙහෙම තෝරගන්න. ඔයාට ඕනේ දැන් ස්කැල්ප් ට්‍රේඩ් නම් කරන්නේ මේකේ තියෙනවා ඔයාලට මේ ක්‍රමයක් හොයාගන්න මේ එක්ස්චේන්ජ් එකේ මේ gainers and losses මම ඕක කියලා දෙන්නම් කියලා ඔයාලට කිව්වනේ. සාමාන්‍යයෙන් අපි මම නම් එහෙම මේ ෆියුචර් ට්‍රේඩ් කරද්දී හොඳ ප්‍රොජෙක්ට් හොය ඉන්නේ නැහැ.
හරිද? ස්පොට් ට්‍රේඩ් කරනවා නම් හරි ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් හරි තමයි ප්‍රොජෙක්ට් එකේ ක්වොලිටි එක ගැන يعني ෆන්ඩමෙන්ටල් පැත්තෙන් ඒක ඇනලයිස් එකක් කරන්න. තේරුණාද? ෆියුචර් ට්‍රේඩ් එකකට එච්චර දෙයක් කරන්න බෑනේ. මොකද අපි පොඩි කාලයක්නේ. දැන් මම පැය දෙක තුනක ට්‍රේඩ් එකකට එච්චර ඇනලයිස් එකක් කරන්න ඕනේ නැහැ නේ. ඒක ෆන්ඩමෙන්ටල් පැත්ත. මාකට් එකේ මූව්මන්ට් එක තමයි මම මේ වෙලාවේ බලන්නේ. ටෙක්නිකල් පැත්ත බලනවා, නිවුස් තියනවාද බලනවා. ෆන්ඩමෙන්ටල් නිවුස් මොනවා හරි තියෙනවනම් ඒවා රීඩ් කරනවා. නමුත් ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන මම ලොකුවට හොයන්නේ නැහැ ෆියුචර් ට්‍රේඩ් එකකට. මම කරන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ ගේනස් එකේ ලොසස් එකේ බලන එක. ඩේලි මේ ගේනස් ලොසස් බලනවා. එහෙම නැතුවත් මම අර සිලෙක්ට් කරගත්ත කොයින් කිහිපයක් තියෙනවා. හොඳ ප්‍රොජෙක්ට් කිහිපයක්. Bitcoin, Ethereum, Solana, XRP, WLD ඊළඟට තව ගත්තොත් එහෙම තව තියෙනවා මොනවද? BNB. ඔන්න ඔය වගේ කොයින් ප්‍රොජෙක්ට් කිහිපයක් තියෙනවා. අර අපි එලියට් වේව් එහෙම ඇනලයිස් කරද්දී එහෙමනේ යන්නේ. ඒ කියන්නේ එලියට් වේව් නම් අපිට හිස්ටරි එකක් තියෙන්න ඕනේ ඇනලයිස් කරන්න. හැම එකම එලියට් වේව් ඇනලයිස් කරන්න බෑ. එහෙම කරන්න බෑ. එලියට් වේව් ඉගෙන ගත්තා කියලා ඔයාලට හැම කොයින් එකම ගිහලා එලියට් වේව් ඇනලයිස් කරන්න බෑ. එලියට් වේව් ඇනලයිස් කරන්න නම් අපිට ඒකට හිස්ටරි එකක් තියෙන්න ඕනේ. දැන් අද හෙට එන කොයින් තියෙනවනේ. ඒ කොයින් එක අපිට පුළුවන් එලියට් වේව් ඇනලයිස් එකක් කරන්න. ඩේටා නැහැ නේ. ඩේටා නැහැ ඇනලයිස් කරන්න. එතකොට අර එලියට් වේව් ඇනලයිස් එකක් ගැහුවට පස්සේ එක ඇනලයිස් එකයිනේ ගහන්නේ. බිට්කොයින් නම් එලියට් වේව් ඇනලයිස් එකක් ගැහුවොත් ගන්න එක ඇනලයිස් එකයි. ඒක තමයි දිගටම කන්ටිනියු වෙන්නේ. ඒ කියන්නේ ඒකේ වේව්ස් නෑනේ. හරිද? අද වේව් එක කොතනද තියෙන්නේ? ඊළඟ දවසේ වේව් එකට වැටෙන්නේ කොහොමද? එහෙම වේව් එකෙන් වේව් එකට තමයි යන්නේ. එතකොට අර එහෙම ගහගත්ත කීපයක් තියෙනවා. එතකොට ඒ ටික ස්ටේබල් තියෙන්නේ. එහෙම නැතුව මෙන්න මේ ගේනස් එකෙන් ලොසස් එකෙන් මම කොයින් ඩේලි අප්ඩේට් කරගන්නවා. ඒ කියන්නේ අද දාන එක නෙමෙයි හෙට දාන්නේ. හෙට දාන එක නෙමෙයි ඊළඟ දවසේ දාන්නේ. ඔයාලා පුරුදු වෙද්දින් ට්‍රේඩ් කරනකොට පුළුවන් නම් කරන්න එක කොයින් එකක් හෝ දෙකක් තෝරගෙන ට්‍රේඩ් කරන්න. ඒකේ මේ අර ෆොරෙක්ස් කරන අය නම් සාමාන්‍ය ගෝල්ඩ් ට්‍රේඩ් කරන අය ඉන්නවා. ගෝල්ඩ් විතරයි ට්‍රේඩ් කරන්නේ. ඒකෙදි තියෙන වාසිය තමයි අපිට මාකට් එක හොඳට පේනවා. දැන් අපි බිට්කොයින් විතරක් නම් ට්‍රේඩ් කරන්නේ. හැමදාම අපි බිට්කොයින් chart එක බලනවා. හරිද? බිට්කොයින් chart එක අපි හැමදාම බලන්න අපිට ඒකේ ඩිරෙක්ෂන් එක ඔටෝමැටිකලි පේනවා. අර අපි හිතමුකෝ මාකට් එක පොල් බිස්නස් කරන පොරක් ඉන්නවා කියලා. හරිද? ඌ දන්නවා පොල් බිස්නස් එකේ ඊළඟ දවසේ මිල කීයද කියලා. හරිද? ඊළඟ සතියෙන් ගණන් වැඩි වෙනවද කියලා පොර දන්නවා. තේරුණාද? හැබැයි අර මේ ඔය හැම එකම කරන මිනිස්සෙක් ඉන්නවා කියන්නකො. ඌ පොල්ලුත් කරනවා, එළවලුත් කරනවා, පළතුරුත් කරනවා, ඔක්කොම කලමේ දාගත්ත මිනිස්සෙක් ඉන්නවනේ. ඌට ඒ එක්කවත් හරි ඩේටා ටිකක් නැහැ. හැම එකම දන්නවා. හරිද? හැම එකම දන්නවා. නමුත් අර දීර්ඝ කාලීනව බෑ කරන්න. ඒ කියන්නේ දැක්ක ගමන් මේ ප්‍රෙඩික්ට් කරන්න බෑ. නමුත් පොල් බිස්නස් කරන පොරක් නම් ඉන්නේ ඒ පොර හරියටම දන්නවා. ඊයේ මිල කවද්ද? අද මිල කොහොමද? ඊළඟ දවසේ මිල කීයද? තව සතියකින් මේක වැඩි වෙයිද අඩු වෙයිද කියන එකක් දන්නවා. ඇයි අර මාකට් එකේම නේ. තේරුණාද? පොර ඒක විතරනේ දන්නේ. ඒකමයි ඉන්නේ. එතකොට ඒක ඉන්න මිනිස්සුමයි ආශ්‍රය කරන්න හම්බෙන්නේ. ඒකමයි හැම වෙලාවෙම දකින්නේ. එතකොට ඒකේ ඩිරෙක්ෂන් එක පේනවා. අපි ගොඩකට මූව් වුණාම අපිට එකක් ફોකස් වෙන්නේ නැහැ. ඒක ඉතින් ඒක සාමාන්‍ය දැනුමනේ. ඒක තේරුණානේ? තේරුණා. ඔයා දැන් බිට්කොයින් සර් මේ කියන්නේ ටයිම් ෆ්‍රේම් එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මොන ටයිම් ෆ්‍රේම් එක වගේද හොඳ? ටයිම් ෆ්‍රේම් එකත් අපිට සිලෙක්ට් කරගන්න වෙන්නේ මේ ඇනලයිස් මෙතඩ් එකම හයි ස්කැල්ප් නම් කෙලින්ම මේ මොකද්ද තප්පර එකේ තියෙනවා. ඊට පස්සේ 1 second තියෙනවා, 2 second තියෙනවා, 5 second තියෙනවා. එහෙම second තියෙනවනේ. තප්පර ගණන් ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරනවා. 1 minute වගේ ඇනලයිස් කරනවා. 1 minute වගේ ඇනලයිස් කරලා මේ හයි ස්කැල්ප් ට්‍රේඩ් දානවා ලෙවරේජ් එක උඩරින් වැඩි කරලා. දැන් අපි හිතමු බිට්කොයින් එකේ ලෙවරේජ් එක 125 කියලා 125ම දාලා 1 minute එක ඇනලයිස් එකක් ගහලා දානවා ට්‍රේඩ් එක. එක කැන්ඩල් එකක් ඔහොම ටිකක් ගියපු ගමන් ප්‍රොෆිට්. මම කියවනේ 101යි යන්න ඕනේ කියලා 100ක් ප්‍රොෆිට් එන්නේ. ලෙවරේජ් එක 100 දැම්මොත් එන්නේ. අන්න ඒ වගේ 100ක් දැන් මාකට් එක කොහොමත් මේ 100ට 1 2 එහා මෙහා වෙනවනේ ටක් ටක් ගාලා විනාඩියෙන් දෙකකින්. තේරුණාද? හයි ස්කැල්ප් දානවා නම් එහෙමයි ඇනලයිස් කරන්නේ. දැන් අපි හිතමු ස්කැල්ප් ට්‍රේඩ් එකක් කියලා. ඔයාට ඒ කියන්නේ පැයෙන් දෙකෙන් පැය තුනෙන් විතර ප්‍රොෆිට් කරන්න නම් කියලා. එහෙම ට්‍රේඩ් එකක් දානකොට ඔයා ඇනලයිස් කරන්න ඕනේ සාමාන්‍යයෙන් 15 minute 1 hour ඊළඟට 4 hour ඇනලයිස් කරන්න ඕනේ. 4 hour එක අපි ඇනලයිස් කරන්නේ ඒකේ කන්ෆර්මේෂන් එක කන්ෆර්ම් කරගන්න. ඒ කියන්නේ ට්‍රේඩ් එක
ෂෝට්ද ලෝන්ග්ද කියන එක හරියටම කන්ෆර්ම් කරගන්න අපිට පොහව යූස් කරන්න පුළුවන්. දැන් පොඩි ටයිම් ෆ්‍රේම් වලදී පේක් අවුට් වැඩි. හරිද? ඒ කියන්නේ ප්‍රෝඩාව වැඩි. ඒවා ටක් ගාලා මැනිපුලේට් වෙනවනේ. පොඩි ටයිම් ෆ්‍රේම් වල ඩේටාත් වැඩි, ඩේටා වැඩි වෙන්න මේ ඒකේ තියෙන ෆේක් අවුට් ප්‍රමාණය වැඩි. හැබැයි හයි ටයිම් ෆ්‍රේම් එකකට ගියපම අපිට හරි ඩිරෙක්ෂන් එක කිව්ව හැකි. හව 1 ඩේ ඊට පස්සේ 1 වීක් ඔය වගේ ටයිම් ෆ්‍රේම් වලට ගිහපම අපිට හරි ඩිරෙක්ෂන් එක පේනවා. මොකද ඒ වගේ ෆේක් අවුට් කරන්න බෑ. දැන් 1 වීක් එහෙම ෆේක් අවුට් එකක් කරන්න පුළුවන්ද කාට හරි? ෆේක් අවුට් කියන්නේ බොරුවට මාකට් අප් ඇන්ඩ් ඩවුන් කරනවා. එහෙම එකක් කරන්න බෑනේ. ලොකු කැන්ඩල් එකක් නේ, සතියක කැන්ඩල් එකක්. කාටවත් එහෙම කරන්න බෑ. සතියක් මාකට් එක ෆේක් අවුට් කරන්න බෑ. පොඩි ටයිම් ෆ්‍රේම් වල තමයි ඔය ගොඩක් ෆේක් අවුට් එක වෙන්නේ. කියන්නේ අපිට හරි කන්ෆර්මේෂන් එක අරගන්න බෑ. මාකට් එක අප් වෙනවා වගේ යනවා. නමුත් එකපාරම ෂෝට් වෙනවා. අපි ට්‍රේඩ් එක දැම්මට පස්සේ. මාකට් එක ඩවුන් වෙනවා වගේ කැනල් දෙක තුනක් ගිහිල්ලා අපි එන්ට්‍රි එක ගත්තාම ඔන්න එකපාරම අප් වෙලා යනවා. හරිද? ඒවට අපි ෆේක් අවුට් කියලා කියනවා. ඕකේ තියෙනවා ගොඩක් ඉගෙන ගන්න. ඒවා අහු වෙනවා ඉස්සරහට. ඇනලයිස් පාර්ට් එකේදී අහු වෙනවා. ඒ වෙච්චර හිතන්න එපා මේ ඒ ටික ඔක්කොම අහු වෙනවා ඇනලයිස් පාර්ට් එකේ. හරි තාම මොන හරි තියෙනවද දැන්? දැන් නැතිනේ. කාට මොන හරි ඔව් කියන්නේ. නැත හරි. හරි ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි ඒක ඊළඟ සර්. දවසේ ඕකේ මොකද? සර ඒ ඊට ආයකලා පටන් ගන්න පෙර ඊට පස්සේ සෙනසුරාදා ඉඳන්ද නෑ සඳහා කරන මේ ඉරිදා කරන්න බැරි වෙන එක මම සඳහා කරමු. ඕකේ සඳහා කරලා මේ අපි මොකද්ද ඇනලයිස් පාර්ට් එක කරමු. ඇනලයිස් පාර්ට් එකත් එක්ක මේ මොකද්ද ස්ටොක් මාකට් එකයි පොරෙක්ස් එකත් පටන් ගන්නවා. දැන් මම මේ හිතාගෙන ඉන්නේ කෝස් තුනම එකට යන්න. එන ඔයාලා කැමති නම් ඉස්සරහට ජොයින් වෙන්න පුළුවන්. කෝස් තුනම මම වෙන වෙනමනේ යන්නේ. ඒ කියන්නේ දැන් මේකේ අර ඇනලයිස් පාර්ට් එකනේ දැන් ඊළඟට මම කියලා දෙන්නේ. එතකොට ඔයාලා අර තනියෙන් ඉගෙන ගන්න පුළුවන් ස්ටොක් මාකට් වලට පොරෙක්ස් මාකට් වල කොහොමද යන්නේ කියලා. එක්ස්චේන්ජ් එක විතරයි වෙනස් වෙන්නේ. නමුත් මම මේ තුන වෙන වෙනම කරනවා. ඒ වෙන වෙනම තුනම ඒ කියන්නේ ස්ටොක් මාකට් එකයි ෆොරෙක්ස් මාකට් එකයි සම්පූර්ණයෙන්ම වෙන වෙනම ගිහිල්ලා ඒක එක කෝස් එකක් විදිහට දාලා තියෙනවා. දාන්න යනවා ඉස්සරහට. එහෙම දාන්න යනවා මේ ඔයාලට නම් එච්චර ගැටලුවක් එන්නේ නැහැ. ඔයාලට මේකෙන් ක්‍රිප්ටෝ මාකට් එක අහු වෙනවා කියන්නේ ඊටු දේවල් ටික හදා ගන්න පුළුවන්. මාත් දැන් ස්ටොක් මාකට් එකට යනවා. ඒ කියන්නේ ස්ටොක් මාකට් එකට දැන් මම ගිහින් ඉන්නේ. ටිකක් ලොකුවට යනවා. ඒකට ඔයාලට යන්න පුළුවන් ඉස්සරහට. කැපිටල් එක හදාගත්තට පස්සේ එහෙම යන්නේ. මොකද මේ දැන් මේ වගේ වොල්ටයිල් එක වැඩිනේ. ක්‍රිප්ටෝ මාකට් එකේ ෆොරෙක්ස් මාකට් එකේ වොල්ටිලිටි එක වැඩි. එතකොට අපි දැනගන්න ඕනේ රිස්ක් එක අඩු එකත් යම් තරමින් වැඩියෙන් ගන්න පුළුවන් එකට මූව් වෙන්න අපි දැනගන්න ඕනේ. අපේ සල්ලි ටික දීර්ඝ කාලීනව මේකේ තියාගෙනම නැහින්න ඕනේ නැහැ. තේරුණාද? ඔව් එහෙම නැහින්න ඕනේ නැහැ. අපිට මේකෙන් සල්ලි ආවා කියලා ඒකේ මත්තෙම නැහෙන්නත් එපා. ඔකට අපි කියනවා ඩයිවර්සිෆයි කරන්න ඕනේ. බිස්නස් එකක් කරනවා නම් ඩයිවර්සිෆයි කරන්න ඕනේ. දැන් අර පේනවනේ කොරෝනා කාලේ කොහොමද ෆොරෙන් හොටල් එහෙම කරපු කට්ටියට උන වැඩි කොන්ට්‍රැක්ෂන් ඒ බිස්නස් එකම කරන් ගියා. සල්ලිත් ඒකෙන් හොඳට හෙව්වා. නමුත් මොකද ඒ කාලේ දුන්නේ? අවුරුදු දෙකක් විතර ලොස් බංකොලොත්ම වෙලා ගියන්නේ. ඇයි? බිස්නස් ටික ඩයිවර්සිෆයි කරලා නැහැ. දැන් ඔය ඕකෙන් ධම්මික පෙරේරා ලොස් තුන්නේ නැත්තේ ඇයි? දැන් ඉසාරණ ධම්මික පෙරේරා යාළුවා බිස්නස් ගොඩයි. එකක් කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ කට්ටියටත් හොටල් තියෙනවානේ. ෆොරෙන්ස් ලයින් හොටල් තියෙනවා ගොඩක් කම්පැනිස් වුණා. ඒ වුණාට කම්පැනි ගොඩක් තියෙනවා. ඩයිවර්සිෆයි කරපුවා වෙන්නේ අපිට එකක් කරනවා කියලා කිසි අවුලක් වෙන්නේ නැහැ. තේරුණාද? අපිට අනිත් බිස්නස් වලින් සල්ලි එනවා. ඒකට අර වැටිච් එකත් අපිට ගොඩ ගන්න පුළුවන්. එහෙමයි. දැන් සමහරු කියනවා එහෙම අර එක්කින් සල්ලි එනවා නම් ඇයි ඕක විතරක් කරන්නේ නැත්තේ කියලා ඒ වගේ ගොම් ප්‍රශ්න අහනවා. සමහරු එහෙම අහනවා. මේ මගේ කමෙන්ට් සෙක්ෂන් එකෙත් එහෙම අහනවා. ඉතින් මේ ඉගෙන ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙම අහන කට්ටිය. ස්ටොක් මාකට් එකේ සත් බ්‍රෝකර් කෙනෙක් කරානේ යන්න තියෙන්නේ. ඔව් බ්‍රෝකර් කෙනෙක් කරා යන්න ඕන. නැතුව තනියම මොනවා කරගන්න
බෑ අපිට CDS account එකක් අනිවාර්යෙන් හදන්න ඕනේ. CDS account එක හැදුවට පස්සේ අපිට තනියම කරන්න පුළුවන් නේ. තේරුණාද? CDS ඔව්. account එක හදන්න අපිට broker කෙනෙක් ඕනෙම. අපිට කෙරින්ම ගිහිල්ලා CSA එකත් එක්ක මේ කනෙක්ට් වෙන්න බෑ. අපිට ඒකට කනෙක්ට් වෙන්න තියෙන හොඳම මේ එක තමයි මේ එකම ඔප්ෂන් එක තමයි broker කෙනෙක් ඕනේ. ඒක ඒකට ඇසර ගොඩක් සාමාන්‍ය ආයෝජනය කරනවා නම් සාමාන්‍ය කීයකින් වගේද ආයෝජනය කරන්න ඕනේ? ඒක මේ broker කම්පැනියෙන් කම්පැනියට වෙනස්. සාමාන්‍යයෙන් අඩුම තියෙන එක තමයි සම්පත් සිකියුරිටිස් එක. සාමාන්‍යයෙන් ඒ කියන්නේ රුපියල් 1000ක් වුණත් දැම්ම හැකි ඕනෙක්. හරිද? ඔව්. ඕන broker කම්පැනි එක රුපියල් 1000ක් වුණත් දැම්ම හැකි රුපියල් 100ක් වුණත් දැම්ම හැකි ගැටලුවක් නැහැ. අර ඩිපොසිට් කරන්න තියෙන account number එකක් හම්බ වෙනවා. ඒකට ඩිපොසිට් එකක් දාන්න තියෙනවා. හැබැයි ඕකේ අර online trading platform එකක් අපිට හම්බ වෙනවා. හරිද? online trading platform එක ගත්තාම මෙන්න මේ වගේ Binance එක වගේ අපිට පුළුවන් sell කරන්න sell and buy කරන්න පුළුවන්. online trading. ඒ කියන්නේ online ම ඒ වෙලාවම sell කරන්න පුළුවන්. ඒ වෙලාවම අපිට කොටස් buy කරන්න පුළුවන් companies එක. ඒ platform එක ගන්න නම් ඒ කට්ටිය limit එකක් දීලා තියෙනවා. සමහර company වල 50000ක් අනිවාර්යෙන් දාන්න ඕනේ. මම දන්න තරමින් ඒකෙන් අඩුම එක තියෙන සම්පත් සිකියුරිටිස් එකේ. සම්පත් එකේ නම් මේ රුපියල් 10000ක් ඔයා ඩිපොසිට් කරාම ඔයාගේ CDS එකට ඔයාට online platform එක හම්බ වෙනවා. ඒ කියන්නේ online පුළුවන් ඇඩ්වයිසර් හරහා නැත්තම් ගන්න පුළුවන් නේ. online platform එකට යන්න නැතුව ඔයාට පුළුවන් ඇඩ්වයිසර්ට කියන්න. අපි හිතමු රුපියල් 1000ක් දැම්ම කියලා CDS account එකට. දාලා ඔයාගේ ඇඩ්වයිසර් කෙනෙක් හම්බ වෙනවා ඔයාට personal CDS account එකක් හැදුවට පස්සේ ඒ ඇඩ්වයිසර්ට කෝල් එකක් දීලා කියන්න පුළුවන් මෙන්න මේ කම්පැනියේ කොටස් ටිකක් මට මේ මුදල් ප්‍රමාණයෙන් අරන් දාන්න. එතකොට එයා අරන් දානවා. තේරුණාද? ඊට පස්සේ ඔයාට හිතන්නකෝ ඒ ටික වැඩි වුණා කියලා. ඔයාට පුළුවන් මේ කොටස් ටික මට දැන් සෙල් කරන්න ඕනේ. සෙල් කරන්න. එහෙම ඇඩ්වයිස් හරහා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක අරගෙන ඔයාට මැනුවල් එක තනියම මේවා කරන්න පුළුවන්. සෙල් ඇන්ඩ් බයි කර හැකි ඕන කම්පැනි එක කොටස් වෙනද පුළුවන් ඉතින්. ඕන එක සෙල් ඇන්ඩ් බයි කරන්න පුළුවන්. ඒක හදන්න නම් කිසිම ගාණක් යන්නේ ප්‍රී හදන්න පුළුවන්. හරිද? හරි. ඒවටත් පොඩ්ඩක් මේ try කරන්න. හරි එහෙනම් මම මේක මේ end කරන්න නේ. අපි ඊළඟ දවසේ කතා හරි. කරමු. හරි සර්. එහෙනම් හරි. හරි සුබ දවසක් good night.